ආයුබෝවන් ළමයි ඇහෙනවද මාව? ඔව් සර්. හරි ඔන්න එහෙනම් මේ ඡන්ද උණුසුම මැද්දේ ඡන්ද ප්‍රතිඵල බල බල හිටියේ නැද්ද? බැලුවේ නැද්ද? කියන්න නෑ සර්. ඕක එන්නේ නැද්ද? ටීවී එක දාලා නැද්ද ගෙදර? ඡන්ද ප්‍රතිඵල නිකන් එන ASCII අපි කොහොම හරි පන්තිය තියෙනවා. හරිද? මේ මොකද අපේ පළවෙනි දවසනේ අද මේ මාසේ. හරිද? ලබන සතියේ මං හිතන්නේ පුතේ අපිට පත්තිය කරන්න බැරි වෙයි. මොකද ලබන සතියේ තියෙන්නේ වෙසක් පොය දවසට පස්සේ දවස. හැබැයි ඔයගොල්ලෝ කොහේ හරි යනවද? ට්‍රිප් යනවද? වෙසක් පොයට පස්සේ දවසේ ට්‍රිප් යනවද? යන්න ඉඩ තියනවද? හැබැයි පොයට පස්සේ දවසේ රෑ වෙලා සමහරට පුළුවන් වෙන්නේ. අපි බලමු මේක එදාට. කතා බහ කරලා මොකද 13 14 ඉස්කෝලේ යන්න ඕනේ හින්දා ඔයගොල්ලෝ එනවා ඇතිනේ නේද? දැන් 12 කොහේ හරි ගියත් වෙසක් පොය දවසේ කොහේ හරි ගියත් සමහරට 13 යන්න නැති වෙයි නේද කොහෙවත්? කියන්නකෝ. 13ත් රෑට පුළුවන් වෙයිනේ අපිට කරන්න පන්තිය. බලමු. හරි. මේ එහෙම යනවා නම් කියන්න සිල් ගන්නවා නම් හරි මොනවා හරි ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා නම් කියන්න අපි කරීමු කවුරු හරි. මේ නැත්තම් අපි කරමු වැඩේ. හරි. හරි. ඔන්න රෙකෝඩින් එක දාලා තියෙන්නේ. හරි. පුතේ ඔන්න අද අපි අලුත් පාඩමක් පටන් ගන්න යන්නේ. හරි. සෑහෙන try කරා නේද ඔය පාඩම පටන් ගන්න අපි. අපිට එක එක බාධක ඇවිල්ලා කරගන්න බැරි වුණා. අපි අනිත් කොටස් කම්ප්ලීට් කර හිටියා. ඔන්න අපි අලුත් පාඩම පටන් ගන්නවා. මං හිතන්නේ ගොඩක් අයට ටියුට් එක ඇවිල්ලා ඇති. ටියුට් එක නැති අය ටියුට් එක ගන්න ලබන සතිය වෙන්න කලින් නෙට්වර්කින් පටන් ගන්න යන්න. කවුරු හරි කතා කරන්නත් ඕනේ හැබැයි ඈ. මොන වර්කින්ද පුතේ පටන් ගන්න යන්නේ? කියන්න. නෙට්වර්කින්. නෙට්වර්කින්. හරිද? ඒ කියන්නේ ජාලකරණය කියන පාඩම පටන් ගන්න යන්නේ. මේක පුතේ හොඳට මතක තියාගන්න. මේක ඊටාම විශාල පාඩමක්. ඒ කියන්නේ සෑහෙන කල් යනවා මේ පාඩම ඉවර වෙන්න. මොකද මේකේ තියරි ගොඩාක් තියෙනවා. හරිද? මේ පාඩමේ තියරි ගොඩක් තියෙනවා. මං හිතන්නේ ටියුට් 4ක් 5ක් විතර ටියුට් තියෙනවා මේ පාඩමේ. මට දැනට A level උගන්වද්දී වැඩිම කාලයක් ගත වෙලා තියෙන පාඩම තමයි උගන්වන්න මේ නෙට්වර්කින් කියන්නේ. හරිද? හැබැයි ඔන්ලයින් ක්ලාස් එකක් නිසා සමහරට ෆිසිකල් එකේ තරම්ම වෙලාවක් යන්නේ නැති වෙයි පාඩම උගන්වන්න. ටිකක් අපිට සාමාන්‍යයෙන් අර ඉන්ටර්වල් දෙන්නේ අනම්මනම් අනවශ්‍ය වැඩ නැති නිසා සමහර විට ටිකක් ඉක්මනට ඉවර වෙයි. හැබැයි පුතේ මේකේ තියෙන වටිනාකම තමයි මේ පාඩම ඉවර වෙද්දී හරිද? මේක කරා කියන්නේ පුතේ මෙතෙක් ඕගොල්ලෝ පාස් පේපර් එකක් ගත්තට පස්සේ ඕගොල්ලන්ට එක්ක පළවෙනි පාඩමෙන් එක ප්‍රශ්නයයි අහුවෙන්නේ. දෙවෙනි පාඩමෙන් ප්‍රශ්න දෙකයි. තුන්වෙනි පාඩමෙන් ඕනනම් ප්‍රශ්න 3ක් හෝ 4ක් අහුවෙයි. ලොජික් ගේට් වලිනුත් MCQ දෙකක් විතර තමයි ඕගොල්ලන්ට එන්නේ. හරිද? ඒතර ඔය ඔක්කොම එකතු කරත් ඕගොල්ලන්ට ප්‍රශ්න පත්‍රයේ MCQ පේපර් එකේ ප්‍රශ්න 50න් තාම 6ක්වත් කරගන්න බෑ. 6ක් විතර කරාට පස්සේ එතනින් එහාට මොන බහුභූත තියනවද කියලා ඔයගොල්ලන්ට හිතා ගන්න බෑ. හරිද? හැබැයි ඕගොල්ලෝ නෙට්වර්කින් කරාට පස්සේ මෙතෙක් කල් කරපු පාඩම් 4ටත් වඩා වැඩිපුර ප්‍රශ්න ප්‍රමාණයක් නෙට්වර්කින් පාඩමෙන් සාමාන්‍යයෙන් එක අවුරුද්දක අහනවා. පැහැදිලිද මම මේ කියන එක? තව රචනා ප්‍රශ්නිකුත් එක්ක. අනිවාර්ය රචනා ප්‍රශ්නිකුත් එක්ක. කියන්නේ මේ පාඩම කරලා ඉවර වෙනකොට විභාගෙට නිකන් අර ඔන්න එතකොට තමයි විභාගෙට ලකුණු වෙන පාඩම් අපි කරන්න පටන් ගන්න. නෙට්වර්කින් පාඩමත් එක්ක. එතනින් එහාට තියෙන හැම පාඩමක්ම පුතේ අර අවසානයේ තියෙන 12 13 ඒ අන්තිම පාඩම් ඇරෙන්න හරිද? මේ පාඩමේ ඉඳන් අපිට හම්බෙන්නේම ලකුණු ප්‍රමාණය වැඩි පාඩම්. ඇත්තටම කිව්වොත් අර පළවෙනි පාඩම් 4 දන්නේ නැති වුණත් මේ ටිකෙන් විතරක් වුණත් ඒකක් ගන්න පුළුවන්. ඒ තරම් විශාල ප්‍රශ්න ප්‍රමාණයක් මේ පාඩම් වලින් එනවා. සහ ඒ එන පාඩම් වලින් නෙට්වර්කින් කියන්නේ ලොකුම ප්‍රශ්න ප්‍රමාණයක් එන පාඩම්. වැඩේ පැහැදිලිද? ඒ නිසා මේක හරියට පිළිවෙලට ලස්සනට කරමු. බය වෙන්න එපා. මේකේ ගැඹුරු concept තියෙනවා. මම මේ ටික ගානට වීඩියෝ පෙන්න එහෙම ලස්සනට මේක යනවා. වීඩියෝස් අරගෙන හරිද? ඊළඟට පොඩි අපි tool එකක් තියෙනවා. Cisco Packet Tracer කියලා ඒ tool එක පාවිච්චි කරලා හරිද? කොහොම හරි ප්‍රැක්ටිකලි මේක ඕගොල්ලන්ගේ ඇඟට දානවා. ඒක බය වෙන්න එපා.
හරිද? ඔන්න ළමයි අපි ඉස්සෙල්ලාම මේකේ ටියුට් එකත් එක්ක තමයි යන්න ඕනේ. ටියුට් එකට යන්කෝ. හරිද? දැන් ටියුට් එක නැති අය මේ වීඩියෝ එකේ රෙකෝඩින් එක ඔයගලගේ ටියුට් එක අතට හම්බුණාට පස්සේ රෙකෝඩින් එක බල බල අවශ්‍ය හයිලයිට් කරන්න අවශ්‍ය දේවල් එහෙම හයිලයිට් කරන්න. හරිද? හරි. දැන් ඔන්න මොකද්ද බලන්න මේකේ තියෙන්නේ. ඉස්සෙල්ලාම තියෙනවා ළමයි දත්ත sannivedanaya නැත්තම් data communication කියන්නේ මොකද්ද කියලා හඳුන්වන්න මේ පොඩි වාක්‍ය ටිකක් තියෙනවා. ඔතන ඉතින් දත්ත sannivedanaya හැඳින්වීම කියලා සිංහලෙන් දීලා තියෙනවා. ඉංග්‍රීසි මීඩියම් අය data communication කියලා මාතෘකාව දාගන්න. මොකද්ද මේ communication කියන්නේ? data communication කියන්නේ. හරිද? සරලම කතාව මේකයි ළමයි. දැන් හිතන්න ළමයි. මේ වීඩියෝ එක මම කරන්නේ බණ්ඩාරවැලේ ඉඳන්. මේ වීඩියෝ එක කියන්නේ පුතේ දත්ත data. පැහැදිලිද? මේ වීඩියෝ එකේ මම කතා කරන හැම වචනයක්ම මගේ ඉරියව්වක්ම විනාඩි 5න් 5ට ගත්තා කියමුකෝ අපි විනාඩි 5 පොඩි clips. ඔයගලන්ට මතකයි පළවෙනි පාඩේ මේ කියලා දුන්නා දත්ත වර්ග තියෙනවා කියලා. මොනවාද? ටෙක්ස්ට් විදියට තියෙනවා, ඔඩියෝ විදියට තියෙනවා, වීඩියෝ විදියට තියෙනවා මතකද? එතකොට මේ දත්ත තමයි. මේ නිර්මාණය වෙන්නේ මම මේ කතා කරනකොට සවුන්ඩ් එක වීඩියෝ මේ නිර්මාණය වෙන්නේ දත්ත. දැන් බණ්ඩාරවැලේ ඉඳන් ඔයාලා ඉන්නේ කොළඹ හැමෝම වගේ. හරිද? එතකොට බණ්ඩාරවැලේ ඉඳන් කොළඹට මේ data communicate වෙනවනේ කෙනෙක්. බණ්ඩාරවැලේ ඉඳන් මොනවා හරි wire ඔස්සේ හරි මොනවා හරි ඔස්සේ wifi හරි මොනවා හරි ඔස්සේ මේක මේ මොහොතේ කොළඹට යනවා. ඔයාලා කොළඹ ඉඳන් දත්ත පරිශීලනය කරනවා. හරිද? එහෙනම් මෙන්න මේ එක තැනක ඉඳන් තව එක තැනකට හෝ දැන් ඇත්තටම කොළඹ කිව්වට කොළඹ විවිධ තැන් වලටනේ. ඒ කියන්නේ දැන් එක තැනක ඉඳන් තවත් එක තැනකට හෝ ස්ථාන කිහිපයකට. හරිද? data communicate කිරීම data ගමන් කරවීමට අපි කියනවා දත්ත sannivedanaya කියලා. සරලව. හරිද? ඒක දැන් ඔයාලගේ අර්ථ දැක්වීමක් විදියට බලන්න තියෙනවා. සිංහලෙන් තියෙනවා මොකද්ද? ස්ථාන දෙකක් අතර කියලා. එතන ඇත්තම කතාව පුතේ ඔක ඉංග්‍රීසි මීඩියම් එකේ තමයි හරියම එක තියෙන්නේ. අපි නිකන් හිතමුකෝ ස්ථාන දෙකක් අතර කියලා. ස්ථාන දෙකක් අතර පණිවිඩයක් නැත්නම් මැසේජ් එකක් දත්තයක් හෝ හඬක් එහෙම කිව්වට අපි දන්නවා මේ ඔක්කොටම පොදුවේ data කියලා කියන්න පුළුවන් කියලා. ගෙන යෑම දත්ත sannivedanaya ලෙස හැඳින්වේ. ඒ ඉංග්‍රීසි මීඩියම් අර්ථ දැක්වීම බලන්න. Data communication refers to the process of exchanging data or information. දත්ත වෙන්න පුළුවන්, තොරතුරු වෙන්න පුළුවන් between two or more devices. අන්න දැක්කද? දෙකක් හෝ කිහිපයක්. එහෙනම් ඔයාලා මේ සිංහල මීඩියම් එකේ ස්ථාන දෙකක් අතර කියලා තියෙනකොට මෙතනට පොඩි අර කාකපාදයේද මොකක්ද එකක් දාලා දෙකක් හෝ කිහිපයක් කියලා හදාගන්න. ඉංග්‍රීසි මීඩියම් එකේ හරියටම තියෙනවා two or more devices through a medium. මොකද්ද through a medium කියන්නේ? මාධ්‍යයක් හරහා. Such as wires, cables or wireless signals. මෙන්න මේකට තමයි අපි data communication කියලා කියන්නේ. ඔය ටික highlight කරගන්න මම highlight කරපු ටික. ඒ කියන්නේ ළමයි අනිවාර්යයෙන්ම මේ data communicate කරන්න යම්කිසි මාධ්‍යයක් තියෙන්න ඕනේ medium එකක්. එක්ක වාතය හරහා signal විදිහට වෙන්න පුළුවන්. නැත්තම් wire විදිහට නැත්තම් cable විදිහට මොකක් හෝ මාධ්‍යයක් ඔස්සේ තමයි මේ පණිවිඩ ගෙනියන්නේ. මේ දත්ත ගෙනියන්නේ. ඒක මේ වයර්ම වෙන්න ඕනේ නැහැ. ඒකයි wireless signals කියලා දාලා තියෙන්නේ. වයර් රහිතව රේඩියෝ තරංග වගේ දේවල් පාවිච්චි කරලත් අපිට මේ data communicate කරන්න පුළුවන්. එතකොට අනිවාර්යෙන් මේ data communication වලදී පුතේ medium එක වැදගත් වෙනවා. මේක ගෙනියන්න මාධ්‍යයක් ඕනේ. හරි. ඊට පස්සේ ඉතින් the objective of data communication කියලා දාලා තිනවා. ඒ කියන්නේ මේකේ මොකද අරමුණ? data communication වල අරමුණ හරිද? ඒකේ කියන්නේ exchanging of information between devices, allowing them to communicate and share data with each other. හරි. හරි. මේ ටික highlight කරාද? මේ ටික highlight කරාද? හරිනේ. හරි. ඕවා ඉතින් ඔයාලා දන්නවා මෙහෙම දැන් ඔයාලට ළමයි අත්දැකීම් තියෙනවා සහ මෙතන ගොඩක් මැත්ස් කරන අයත් ඉන්න නිසා ඔයාලට තේරෙනවා ඉතින් මේ IT කියන විෂය හැදිලා තියෙන පුතේ අර නිකන් කටපාඩම් කරලා කවදාවත් ඔයාලා හිතනවද විභාගෙට හයි කියලා what is data communication කියලා අහනවද? ඔයාලා කියන්නේ ඔයාලගේ අත්දැකීමට IT වලට එහෙම හයිද? හිස් තැන් පුරවන්න දෙයිද? ලියන්න දෙයිද? පේපර් එකේ. කියන්නේ what is data communication? දෙනවද? කියන්නකෝ.
නෑ සර්. නෑ එහෙම දෙන්නේ නෑ. ඔයාලට පැහැදිලිනේ මේ විෂය හැදිලා තියෙන විදිහ. ඒ කියන්නේ ඕගොල්ලෝ නිකන් ඕක කටපාඩම් කරන්න යන්න එපා. ඕක පොඩ්ඩක් ඔළුවේ දාගෙන ඉන්න. data communication කියන්නේ එක ස්ථානයක ඉඳන් තව ස්ථාන කිහිපයකට මොකක් හරි මාධ්‍යයක් කරා මීඩියම් එකක් කරා data හරි information හරි යනවා. එච්චරයි. ඒක ඔළුවේ තියාගන්න එච්චරයි. කටපාඩම් කරන්න යන්න එපා. ඊට පස්සේ ප්‍රශ්නයක් ඇහුවොත් ඒ අංග ටික බලලා හරි මීඩියම් එකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ මීඩියම් එක වයර් වෙන්න පුළුවන්, වයර්ලෙස් වෙන්න පුළුවන්. අන්න ඒවා ටික ඔළුවේ තියන් ඒ හරහා තමයි අහනවා නම් අහන්නේ. හැබැයි එච්චර කොම්පාක්ට් ප්‍රශ්න අහන්නේ නැහැ ඒ ලෙවල් ළමයින්ගේ. data communication එක මේ මීඩියම් එක තියෙන්න ඕනද නැද්ද වගේ සරල ප්‍රශ්න අහන්නේ. ඊට වඩා මේ පාඩමේ සෑහෙන ප්‍රශ්න පල්ලෙහාට එනවා. ඒ නිසා ඔන්න දැන් මේ උගන්වපු කොටස මහා ලොකු වැදගත්කමක් තියෙන එක නෙවෙයි. තේරුණාද? හරි. ඊට පස්සේ පුතේ ඔන්න බලන්න අපිට තියෙනවා දත්ත sannivedanaya සංරචක. හරි. ඒ කියන්නේ components of data communication. ලියා ගන්නකො ඉංග්‍රීසි වලින් components of data communication. Components of data communication. Components of data communication. හරිද? හරි. දැන් ළමයි මෙතන ඔයාලට පේනවනේ දඩ හැල්ලක් තියෙනවා. හරිද? ඒ කියන්නේ මේ වගේ මම කිව්ව data communication system එකක components of data communication system. හරි. දත්ත sannivedana පද්ධතියක components of data communication system. දැන් මෙතන පේනවනේ හින හැල්ලක් තියෙනවා. ඔන්න ඔයාලගේ ටියුට් එකේ බලන්න ළමයි ලස්සන short note එක කියන්නේ පොඩි රූප සටහනක් තියෙනවා. ඔන්න ඕක මගෙත් එක්ක නිකන් කොලේක ටක් ගාලා අඳිමුද නිකන්. මගෙත් එක්ක ඔය රූප සටහන පොඩ්ඩක් අඳිමුද නිකන් කම්පියුටර් දෙකකුයි. මෙන්න මෙහෙම කම්පියුටර් දෙකක් තියෙනවා. දෙපැත්තේ. හරිද? ඔක නිකන් අඳිමුකෝ මාත් එක්ක. කම්පියුටර් දෙකක් තියෙනවා. එක කම්පියුටර් එකකට sender කියලා කියමු. අනිත් කම්පියුටරේට receiver කියලා කියමු. ඊට පස්සේ මැද්දේ නිකන් වයර් එකක් යනවා. සර් ඒක එතන මැන්දර කමක් නැද්ද? නෑ ඕක දැන් ඔයාලගේ ටියුට් එකේ තියෙනවනේ. ටියුට් එකේ අඳින්න එපා. නිකන් මාත් එක්ක නිකන් ඕක දිහා බලන් ඉන්නකොට ඔයගොල්ලන්ගේ ඇඟට ඕක යන්නේ නෑනේ. ඔයාලා නිකන් කොලේක අඳින්න කියලා මං කියන්නේ. ඔය ටියුට් එකේ තියෙන කොහොමද තියන්නේ? කටුවට මාත් එක්ක පොඩ ඇඳගන්න කියලා කියන්නේ නිකන්. සංරචක ටික නිකන් එතකොට ෂෝට් නෝට් එක ගැහුවා වගේ නිකන් පාඩන්නේ.
හරිද ළමයි? හරිද ළමයි? ඔව් සර්. ඔව්. ඔන්න බලන්න හරිද? මොනවාද මේ කියලා බලමු අපි. මේ මොනවාද දත්ත සංරචක පද්ධතියක තියෙන components. හරි. ළමයි දැන් මගේ ක්ලාස් එකේ සිද්ධිය ගන්නකො. අපි හිතමුකෝ ඕගොල්ලෝ කම්පියුටර් එකකින්මයි මේ Zoom එකට සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. මමත් ඇත්තටම මේ කැමරාවක් උනාට කැමරාවේ ඉන්පුට් එක මම කම්පියුටරේට දීලා කම්පියුටරේ හරහානේ Wi-Fi එකට කනෙක්ට් වෙලා දැන් මේක යන්නේ. ඒතොර නිකන් හිතන්නකෝ දැන් ඔන්න මම තමයි sender. sender එහෙම නැත්නම් අපිට මේක source කියලා කියන්නත් පුළුවන්. එක එක ගණන් මේ ඒවැ එක එක නම් වලින් කියන්නේ මේකට ප්‍රභවය කියලා කියන්න පුළුවන්. නැත්නම් යවන්නා කියලා කියන්නත් පුළුවන්. ප්‍රභවය. කියන්නේ data නිර්මාණය වෙන්නේ මෙතන. එහෙනම් data කියන එක නිර්මාණය වෙන තැනක් තියෙනවා. ඕක ගවඩා කරලා තිබ්බ එකක් මොනවා හරි යවනවා නම් කොහේ හරි data එකකට තියෙනවා source එකක්. මුලින් තිබ්බ තැන. එහෙනම් දැන් මම තමයි බණ්ඩාරවැල ඉඳන් මම තමයි මොනඩර්ද? sender. එහෙනම් අනිවාර්යයෙන්ම source එකක් එහෙම නැත්නම් sender කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ එක component එකක් ඒක sender. ඊළඟට receiver කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ අපි හිතමුකෝ ග්‍රාහකයෙක්, ගන්න කෙනෙක්. මේ තොරතුර ගන්න ඔයාලා තමයි එතකොට මොන receiver කියන්නේ? receiver කියන්නේ. එහෙනම් components වලින් එකක් තමයි sender අනිත් එක මොන receiverද? කියන්නේ component වලින් එකක් sender අනිත් එක මොන receiver? receiver. හරිද? ඊළඟට මේක යවන්න wire හරි මොනවා හරි medium එකක් තියෙනවා නේ. ඒ කියන්නේ තව component එකක් තමයි medium හෙවත් මාධ්‍ය කියන්නේ. මේ තොරතුරු යන්න වයර්මය හෝ සිග්නල්මය හෝ මොකක් හරි ෆයිබර් වලින් හරි මොකක් හරි මාර්ගයකින් එක්කෝ ඒවා කවලම් වෙලා හරි මුලින් සිග්නල් විදියට ගිහිල්ලා පස්සේ කේබල් එක දිගේ ෆයිබර් විදියට ගිහිල්ලා මොනවා හරි ඔස්සේ පුතේ අනිවාර්යයෙන්ම එහෙනම් මීඩියම් එකක් තියෙන්න ඕනේ මේ දත්ත සම්ප්‍රේෂණය කරන්න. හරිද? ඒ කියන්නේ ඇත්තටම දැන් අපි මේ පාඩමේදී ඊට පස්සේ ඔක්කොම ඉගෙන ගන්නවා. මීඩියම් ගැන ඉගෙන ගන්නවා. මීඩියම් විදියට මොන වයර්ද පාවිච්චි කරන්නේ. පැහැදිලිද කතාව? ඒ කියන්නේ මේ පාඩම සම්පූර්ණ මේ කොටස් ටික ඔක්කොම ඉගෙන ගන්නවා ඊට පස්සේ අපි. හරි. ඊට පස්සේ යවන්න පණිවිඩයක් තියෙන්නත් ඕනේ. මැසේජ් එක. ඒක මේ hi කියන එකක් වෙන්නත් පුළුවන්. නැත්නම් දැන් මම මේ කතා කරන data. එතන මැසේජ් එක කියන්නේ ඇත්තටම ළමයි data. දැන් මගේ නම් වීඩියෝ එක තමයි මේ මැසේජ් එක. හරිද? එහෙනම් අනිවාර්යෙන් මැසේජ් එකක් තියෙන්න ඕනේ. ඒ ටික හරිනේ. ඒ ටික අපිට තේරෙනවනේ. මොනවද මේ උඩ තියෙන ප්‍රොටෝකෝල් කියන්නේ? සිංහලෙන් කියනවා පුතේ ඔයාලට නියමාවලි කියලා. නියමාවලි ප්‍රොටෝකෝල්. මෙතනක් තියෙනවා ප්‍රොටෝකෝල්. මෙතනක් තියෙනවා ප්‍රොටෝකෝල්. නියමාවලි. පැහැදිලිද කතාව? ඒ කියන්නේ ළමයි ඕකට මම මෙහෙම උදාහරණයක් කියන්නම්කෝ. හිතන්න ළමයි මම නිකන් චෙෆ් කෙනෙක් කියලා හිතන්නකෝ. මම කිචන් එකේ මෙන්න මෙහෙම අපි හිතමුකෝ. මං ඉස්සෙල්ලා මෙන්න මේ පිගානට දානවා. මට ඕඩර් එකක් එනවා ළමයි පාටියක් තියෙන කෙනෙක්. මට දැන් ඕඩර් එකක් එනවා කොහෙන්ද? රෙස්ටුරන්ට් එක ගිහිල්ලා ඔයගොල්ලෝ කනකොට වේටර් ඇවිල්ලා ඔයාලගෙන් අහනවනේ මහත්තයා ඔයාලට මොනවද ඕනේ කියලා ලියා ගන්නවනේ. හරි. චිකන් ෆ්‍රයිඩ් රයිස් එකයි. අපි තුමුක ඉස්සෙල්ලා බොණ්ඩත් එක්ක මේ මිනිස්සු යන්නේ කියලා බොණ්ඩ යන්නේ. හරිද? ඒතර ඒගොල්ලෝ මුලින්ම ඉල්ලනවා මොකද්ද? අපිට ගේන්න බයිට් එකක් ගේන්න. හරිද? ඊට පස්සේ ටිකක් වෙලා යනකොට අපිට ෆ්‍රයිඩ් රයිස් එකක් ගේන්න. අන්තිමට අපිට මොකද්ද? අයිස්ක්‍රීම් ගේන්න කියලා කියනවා. දැන් මුලින්ම ඉල්ලන්නේ බයිට් එකක්. ඊළඟට ෆ්‍රයිඩ් රයිස් එකක් ඉල්ලනවා. ඊළඟට අන්තිමට ඉල්ලන්නේ මොකද්ද? කියන්නේ. අන්තිමට ඉල්ලන්නේ ඩෙසර්ට් එක. දැන් ඔන්න මට ඒ ඕඩර් එක ආවම මම ඉතින් දැන් ඔන්න අපි හිතමු මම බයිට් එක හදලා මෙන්න මේ මේසේ උඩින් මේ පිගානේ දාලා දෙනවා. ඊට පස්සේ මම මෙතන හදනවා ෆ්‍රයිඩ් රයිස් එක. රයිස් එක හදනවා. ඒක දාලා දෙනවා. මෙතන මේ පිගානේ දානවා මම ඊට පස්සේ මොකද්ද? ඩෙසර්ට් එක. අයිස්ක්‍රීම්. හරිද? ඔන්න මම දානවා. දැන් හිතන්න මම හැදුවා. ඒතර මම නිකන් හරියට කවුරු වගේද දැන්? සෝස් එක වගේ. ප්‍රභවය වගේ. හරිද? දැන් මම ඇවිල්ලා අපි හිතමු මේ කිචන් එකේ ඉන්නවා කවුරු හරි මේ වේටර්ම නෙවෙයි කිචන් එකේ එක්කෙනෙක් ඉන්නවා. එයා නැත්නම් වේටර් ඇවිල්ලා මොකද කරන්නේ? වේටර් ඇවිල්ලා මෙන්න මේ ටේබල් එකට මෙහෙම අරන් යනවා.
මේ ටේබල් එකට මෙහෙම අරන් යනවා. හරිද? අපි හිතමු ඔන්න වේටර් එනවා. එයා බැලුවා මේසේ උඩ දේවල් තුනක් තියෙනවා. එයා ඉස්සෙල්ලාම අරන් යනවා අයිස්ක්‍රීම් එක. මොකද කියන්නේ? අරුන් දැන් බොණ්ඩ ආවේ හරිද? උන් බෝතලයක් අරන් ආවා කියලා හිතන්නකෝ. එතකොට මුලින්ම අරන් යන්නේ මොන ක්‍රීම් එකද? කියන්නේ ice cream එක. අයිස්ක්‍රීම් එක. දැන් මොකද කියන්නේ? අවුල්ද නැද්ද වැඩි? අවුල් අවුල්නේ. උන් බොණ්ඩ ඇවිල්ලා මොනින් අයිස්ක්‍රීම් කාලා හරිද? ඊට පස්සේ අපි හිතමු ෆ්‍රයිඩ් රයිස් එක අරන් යනවා කියලා. ඊට පස්සේ මුන් දැන් බඩ පැලෙන්න කනවා. අන්තිමට බඩ පැලෙන්න කෑවට පස්සේ පොඩ්ඩක් දැනනේ. අන්තිමට අරන් යනවා බයිට් එක. කාලා බීලා දැන් අර මෙහෙම ඉන්නේ අර මෙහෙම මා කෑවා කියලා මෙහෙම බඩ පොල් වෙලා ඉන්න වෙලාවේ මොකක් කරන් යනවද? බයිට් එක අරන් යනවා. පුළුවන්ද මේක මුන්ට කන්න? කියන්නේ බෑ. බෑ. මුනුත් මෝඩේ වගේ ගේන එක කෑවා. හරි. දැන් ඕකට තමයි ළමයි ප්‍රොටෝකෝල් එකක් ඕන වෙන්නේ. ඒ කියන්නේ දත්ත නිර්මාණය වෙච්ච පළියට ළමයි හරිද? එහෙම දැන් දත්ත ටික යවනවා කියලා එහෙම යවන්නේ නෑ ළමයි. මේකේ තියෙනවා ප්‍රොටෝකෝල් එකක්. ඒ කියන්නේ අපි නිකන් හදා ගන්න ඕනේ මෙන්න මෙහෙම දැන්. මම චෙෆ්නේ. මම සමහර වෙලාවට මට ලේසි එක මං ඉස්සෙල්ලා හදනවා. හිතන්නකෝ දැන් මම මොනවා හරි බයිට් එකට කලින් මගේ කලින් ෆ්‍රයිඩ් රයිස් එකක් හදලා තිබ්බා. ඒ නිසා මම මොකද කරන්නේ? ඉතින් තව ෆ්‍රයිඩ් රයිස් එකක් මට මේ බඩු ටික ඔක්කොම තිබ්බ නිසා මම ඒ තාච්චිම ෆ්‍රයිඩ් රයිස් එක මම මුලින් හදනවා. හරිද? අයිස්ක්‍රීම් ටිකත් මම නිකන් බෙදලා තිනවා. අපි පොඩි නිකන් අයිස්ක්‍රීම් එක පොඩ්ඩක් නිකන් ඩී ෆ්‍රීසරේ තිබ්බ ගමම කන්න බෑනේ. මේ අයිස්ක්‍රීම් එක පොඩ්ඩක් පැය භාගයක් විතර නිකන් එළිය තියෙන්න ඕන අයිස්ක්‍රීම් එකක් කියලා. මම කලින්ම අයිස්ක්‍රීම් එක දාලා තියෙනවා. චෙෆ් විදියට. මම ඊට පස්සේ ඔන්න අන්තිමට බයිට් එක හදනවා. මං හදන ටික මෙහෙම තියලා තියෙනවා. හැබැයි දැන් අරු දැනගන්න ඕන නේද? එක්කෝ එහෙම අරු දැනගන්න ඕනේ නැහැ. උට මොලේ නෑනේ ළමයි. දැන් මේ පිටු වේටට එහෙම තේරුමක් නෑනේ මොකද්ද මේ කියලා. ඒතර අපි මේ කිචන් එකේ අපි හදා ගන්න ඕනේ ළමයි පොඩි නීති ටිකක්. අපි නීති ටිකක් හදලා මෙහෙම කියන්න ඕනේ. මෙන්න මේ මේසේ හරිද? මෙන්න මේ මේසේ අපි හිතමුකෝ මෙන්න මේ කෙළවරේ වම ඉඳන් ලෙෆ්ට් එකේ ඉඳන් තමයි මුලින්ම ඔයා යම් කිසි දේවල් ටිකක් අපේ ක්‍රමය තමයි අපි හදන ඒවා මේසේ තියෙනවා. අපි තියන්නේ පිළිවෙලකට. අපි ලෙෆ්ට් එකේ තියෙන ඒවා තමයි කියන්නේ. මුලින් ඔයා අරන් යන්න ඕනේ. අපි එහෙම නීතියක් හදාගමු. එතකොට ඔයාට බය වෙන්න දෙයක් නැහැ. මම කොහොමත් චෙෆ් විදියට මම ලෙෆ්ට් එකේ තියන්නේ මුලින්ම අරන් යන්න ඕන එක. එතන ඉඳන් මම අරන් යන්න ඕන පිළිවෙලට තමයි මම තියන් යන්නේ. හැබැයි ඔය පිළිවෙල මාරු කරගන්න එපා. ඔයා රයිට් එකෙන් නෙමෙයි ගන්න ඕනේ මුලින්ම. මොකෙන්ද ගන්න ඕනේ? කියන්නේ ලෙෆ්ට් එකේ. ඔයා මුලින්ම කෑම ගන්න ඕනේ මොකෙන්ද? left එකේ. ලෙෆ්ට් එකේ. පැහැදිලිද කතාව? ඊට පස්සේ ලෙෆ්ට් එකෙන් අරන් ගිහිල්ලා අපි හිතමු මෙතනත් අපිට නීති ටිකක් දාන්න පුළුවන්. ගේන පළියට කන්න එපා. හරිද? ගේන පළියට කන්න එපා. මෙන්න මේ එක්ක අපි හිතමුකෝ ගිහින් තියනකොට ඔයා මෙන්න මෙහෙම තියන්න. ඈතින්ම වගේ ඔයා තියන්නේ ඩෙසර්ට් එක. ඒ වගේ මොකක් හරි මෙතනත් අපිට එහෙම නීති ටිකක් දාගන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ හදන තැනත් අපිට පුළුවන් නීති ටිකක් දාගන්න. එතකොට මේ චෙෆ් වෙනස් වුණත්, වේටර් වෙනස් වුණත් හරිද? දැන් හිතන්නකෝ මෙහෙම වෙන්න පුළුවන් නේ පුතේ. දැන් හිතන්නකෝ අපි ගිහින් පිට රටක වේටර් කෙනෙක් විදිහට වැඩ කරනවා. එතකොට අපි දන්නේ නැහැ ළමයි බයිට් එක මොකද්ද, මේන් ඩිෂ් එක මොකද්ද, ඩෙසර්ට් එක මොකද්ද කියලා අපිට තේරෙන්නේ නැහැ නේ. මං කියන එක පැහැදිලි. දැන් සරලව කිව්වොත් එහෙම ඕගොල්ලෝ ගිහින් තියෙනවද මේ මොනවද ඔය නාචෝස් නේද? මොනවද මේ ඒ තමයි කඩේ නම. අර මේ කොළඹ තියෙන කඩේ මෙක්සිකන් ෆුඩ් තියෙන එක මොකද්ද? මතක නැද්ද? කාට හරි මතක් වෙනවද? පීසා හට් KFC නෙවෙයි මෙක්සිකන් ෆුඩ් තියෙන අර පපඩම වගේ එකට දාලා නාචෝස් මොනවද තියෙන්නේ? ටාකෝ බෙල්ද? අන්න හරි ටාකෝ බෙල් එක. හරිද? දැන් ටාකෝ බෙල් එකට ගියාට පස්සේ ළමයි අපිට හිතා ගන්න බෑනේ ඩෙසර්ට් මොනවද ඒක ඔක්කොම ඩෙසර්ට් හදන්නේ ඒ ටාකෝස් පාවිච්චි කරලා. හරිද? ඩෙසර්ට්ද මේන් ඩිෂ්ද සැලඩ්ද අපිට තේරෙන්නේ නැහැනේ ළමයි ඔක්කොම පපඩම් අයිටම්ස් තමයි තියෙන්නේ. කරන අර මේ ටාකෝ එකට පුරෝණ ඒවානේ ඉතින් අයිස්ක්‍රීම් දාලා තියෙනවා ඒ ඩෙසර්ට් එක. තව මස් දැම්මොත් එහෙම මේක මොකද්ද? මේ මේන් එක. ඒ වගේ දැන් අපිට තේරෙන්නේ නැහැනේ ළමයි මේ අපි එකපාරක් ගිහිල්ලා ගෑවම නම් ඔයගලන්ට තේරෙනවා හරි මේ ඩෙසර්ට් එක තමයි මේක එහෙම කියලා. පළවෙනි පාරට ගියාම ළමයි මේකේ ඩෙසර්ට් එක මොකද්ද මේන් එක මොකද්ද කියලා තේරෙන්නේ නැහැනේ. පිටරට කෑමක් වුණාම. එතකොට අපි වේටර්ට සමහර විට උට තේරෙන්නේ නැති වෙන්න පුළුවන් මේක ඩෙසර්ට් එක මේකයි කියලා උට හිතලා අරන් යන්න බැරි වෙන්න. ඉතින් ඒ නිසා මේ ගැටලු මගහරවන්න අපි පොදු නීතියක් දැම්මොත් අපි හැම වෙලේම
අරන් යන්න ඕන පිළිවෙලට තමයි මේ left side එකේ ඉඳන් තියන් ඉන්නේ කියලා නීතියක් දැම්මොත් පුතේ ඕනම පිටරටක ඉන්න වේට කෙනෙකුට මේ කෑම අඳුරන්නේ නැති වේට කෙනෙකුට උනත් පැටලෙන්නේ නැතුව මේක ගෙනියන්න පුළුවන්ද බැයිද? කියන්නේ පුළුවන්ද බැයිද? පුළුවන් සර්. පුළුවන්නේ. ඔන්න ඔය විදිහට මේ data communication වලදී ළමයි පැටලෙන්නේ නැති විදිහට මුළු ලෝකෙම එකම ස්ටෑන්ඩඩ් එකකට ගන්න ඕන හින්දා ඒගොල්ලෝ මේ තැන්වල සෙන්ඩර්ගේ තැන සහ රිසීවර්ගේ තැන ප්‍රොටෝකෝල් එකක් නැත්තම් නීති රීති රාමුවක් නියමාවලි ටිකක් භාවිතා කරනවා. එහෙනම් අනිවාර්යයෙන්ම පුතේ ඒක සෙන්ඩර්ගේ පැත්තෙත් තියෙනවා මොන සීවර්ගේ පැත්තෙත් තියෙනවද? කියන්නේ රිසීවර්ගේ පැත්තෙත් තියෙනවා. මොන කෝල්ද? ඒවට කියන්නේ protocol මොන කෝල්ස්ද? protocol protocols නියමාවලි protocols ඒක නීති රීති සෙට් එකක් සරලව කිව්වොත් පුතේ මෙහෙම සරලව මම කියන්නම්කො මේක කෑම වලින් නැතුව මේ data වලින් මම කියන්නම්කො මෙහෙම සරලව ළමයි මොනවා හරි යවනකොට දැන් වීඩියෝ එකක් නෙමෙයි අපි හිතමුකෝ අපි ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරනවා කියන්නේ අපි හිතමු අපි ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරනවා ටොරෙන්ට් වලින් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරලා තියෙනවද උස්සන් බලන්න ටොරෙන්ට් වලින් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරලා තියෙනවා කවි ඉන්නවා එක්කෙනයි ඉන්නේ දෙවිනු සත්සිදු චමත් ටොරෙන්ට් ෆයිල් ඩවුන්ලෝඩ් කරලා තියෙනවද ටොරෙන්ට් ඔක්කොම වගේ ඩවුන්ලෝඩ් කරලා තියෙනවනේ හරිද දැන් ඔයගොල්ලන්ට මේ අත්දැකීම ඇති ටොරෙන්ට් ෆයිල් එකක ළමයි දැන් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන අතරමඟදී හරිද අතරමඟදී අපි ඩවුන්ලෝඩ් වෙච්ච ෆයිල් එක ඔයගොල්ලෝ ඕපන් කරන්න උත්සාහ කළා නේද 100% වෙන්න කලින් 100% වෙන්න කලින් ඔයගොල්ලෝ ඒ ෆිල්ම් එක ප්ලේ කරන්න උත්සාහ කරලා තියෙන නේද උස්සන් දැන් ඔක්කොම අතපද දාන්නවා අපි හිතමුකෝ 150ක් වෙද්දි ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ 150යි හරිද ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ 150යි මං අහන්නේ මේ 150 වෙලා තියෙද්දි මේකේ ගිහිල්ලා අර සෝස් එක අපි කොහෙද මේක වැටෙන්නේ සේව් වෙන්නේ කියලා අපිට අපේ කම්පියුටරේ හොයාගන්න පුළුවන්. ඔය බලන්න මේ 150ක් තියෙද්දි මේක මේ ප්ලේ කරන්න උත්සාහ කරලා තියෙන අය. අද උස්සන්න. 150ක් වෙලා තියෙද්දි මේක ප්ලේ කරන්න උත්සාහ කරලා තියෙන අය. මොකද අත්දැකීම 150ක් බලා ගන්න පුළුවන්ද මුල් 150 බලන්න පුළුවන්ද මොකක්ද අත්දැකීම? කියන්න බලන්න. කියන්නකෝ. guys කවුරුත් කියන්නේ නැහැ නේ මොකද්ද උනේ? ඔයගොල්ලෝ ඒ 150 බැලුවද? ඊටු ටික ඩවුන්ලෝඩ් වෙනකම් මුල ඉඳන් බැලුවද? බලන්න පුළුවන් වුණාද? නෑ සර්. බෑ. මොකද වෙන්නේ? පොඩි නිකන් වීඩියෝ එකක් වගේ ප්ලේ වෙලා ක්‍රෑෂ් වෙලා මොකද්ද වෙනව නේද? කියන්නේ? ඔව් සර්. ඔව්. ඒයි අපරායි 150ක් ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා නම් පට්ට අසාධාරණයි ළමයි. 150ක් ඩවුන්ලෝඩ් වෙලා තියෙනවා නම් ඒ මුල් ටික බලලා ෆිල්ම් එකේ භාගයක් බලන්න පුළුවන් වෙන්නේ. එතකොට අපිට කියන්නේ වැඩේ යනකොටම අපිට ෆුල් ඩවුන්ලෝඩ් වෙන්න කලින්ම අපි ෆිල්ම් එක බලාගෙන යනවා හිමින් හිමින්. එතකොට කොට ඩවුන්ලෝඩ් වෙලා තියෙයි. ඇයි එහෙම බැරි ඔයාලා හිතන්නේ? ඇයි බැරි? දැන් මෙහෙමයි වෙන්නේ ළමයි. දැන් ඔය සම්පූර්ණ ෆිල්ම් එක තියෙන්නේ. ඔය ෆිල්ම් එක පුතේ කඩනවා data packet වලට. හරිද? මේවට කියන්නේ මොන පැකට්ද? data packets. හරිද? මේවා අපි දැන් මේවා තමයි දැන් අපි ඉස්සරහට ඉගෙන ගන්න. පැකට් එකක් කියන්නේ මොකද්ද? පැකට් එක නිර්මාණය වෙන්නේ මොන layer එකේදීද? ISO SI7 layer architecture එක කියන්නේ මොකද්ද? එන්න දඩ එකක්. මෙතෙක් උගන්නපු දඩම පාඩම මේ. හරිද පුතේ? ඔයාලා නිකන් සරලව හිතන්නකෝ දැන් තඩි data එකක් චූටි චූටි පැකට් වලට කඩනවා කියලා ෆිල්ම් එක විනාඩි 5 නෙවෙයි දැන් මේක හිතම හිතා ගන්න බැරි තරම් චූටි පැකට් වලට තමයි මේක කැඩෙන්නේ. අපි නිකන් හිතමු ෆිල්ම් එක විනාඩි 5 පැකට් වලට කඩනවා නිකන් හිතන්න. හරිද? එතකොට කඩලා පුතේ දැන් අර ප්‍රොටෝකෝල් එක කියන්නේ තමයි ප්‍රොටෝකෝල් එක කියන්නේ පුතේ මේක පැකට් වලට කැඩිය යුතුයි.
හරිද? ප්‍රොටෝකෝල් කියන්නේ මේවා ලස්සනට ස්මූත්ලි එක තැනක ඉඳන් තව තැනකට ප්‍රවාහණය කරන්න හදපු නීතිමාලාවක්නේ. ඒ නීතිමාලාවේ එක නීතියක් තමයි මේක පැකට් වලට කැඩිය යුතුයි. හරිද? කඩලා පුතේ හරිද වෙන් වෙන් වශයෙන් මේවා නිකන් පාරසල් කරලා තමයි යවන්නේ. එක පාටම යවන්නේ නැහැ. පැහැදිලිද? දැන් ඒකේ වාසිය මං කියන්නද? අපි දනිරු ගමුකෝ. දනිරු. දැන් නිකන් හිතන්නකෝ අපේ අනිත් යාළුවෝ සෙට් එකේ ටියුට් ටික ඔක්කොම මම දනිරුගේ ඇඩ්‍රස් එක දාලා පෝස්ට් කරොත් මොකද වෙන්නේ දනිරු? ටියුට් ටික ඔක්කොම දනිරුගෙන් ගන්න කියලා දනිරුගේ ඇඩ්‍රස් එක දාලා පෝස්ට් කරොත් මොකද වෙන්නේ? කියන්න. මාස එකමාරක් විතර යනවා. මාස එකමාරක් විතර යනවා එන්න. හරිද? එතකොට ඊට වඩා හොඳයි නේද? ඇඩ්‍රස් වෙන වෙනම ලියලා වෙන වෙනම කට්ටියට යවනවා. එතකොට දනිරුට ආවේ නැත අනිත් අයට හරියනවද නැද්ද? කියන්න. එනවා. හරිද? එතකොට ප්‍රොටෝකෝල් එක තමයි පුතේ මම ඊට පස්සේ දනිරුගෙන් අහනවා. හැමෝගෙම මම කන්ෆර්මේෂන් කරලා අහනවා. ඔයාට ආවද? ඔයාට ආවද? ඔයාට ආවද? ඔයාට ආවද? අන්න ඒව තමයි ළමයි ප්‍රොටෝකෝල් කියන්නේ. කියන්නේ මම එහෙම අහන්න ඕන. මම එහෙම අහනවා. එක්ක මම ඔයාලට කියනවා පුතේ මැසේජ් එක ආවේ නැත්තම් ඒ කියන්න. මම මාසෙක කියන්නේ දැන් යවලා මම සතියකින් විතර මැසේජ් එකක් දානවා ටියුට් ආපු නැති අය මට කියන්න. මොකක් හරි අර ටියුට් එක ඕගොල්ලන්ගේ ගෙදරට කොහොම හරි ඇවීම උදෙසා පොඩි නීති රීති මාලාවක් පොඩි ප්‍රැක්ටිස් ටිකක් දාගෙන ඉන්නවා. නීති රීති මාලාවක්. එතකොට දනිරු කිව්වොත් නෑ හම්බුන්නේ නෑ කියලා. එක්ක මං නැවත එවනවා නැත්තම් මම වෙන ක්‍රමයකට වෙන මාර්ගකින් එවනවා. අර ඒ පැකට් එක ලොස්ට් වුණා කියලා හිතලා වෙන ක්‍රමයකින් මම ඒක දෙනවා. කොහොම හරි ඔක්කොම ටික කම්ප්ලීට් කරන්න තමයි දැන් මේකේ ටාගට් එක. ඒ වගේ පුතේ මේ පැකට් ටික වෙන වෙනම යවන්නාගේ සහ ලබන්නාගේ ඇඩ්‍රස් IP ඇඩ්‍රස් ගහලා වෙනම මේක අපි මාධ්‍යට මුදාහරිනවා. අපි හිතමුකෝ මේක පැකට් නම්බර් 1 2 3 4 කියලා. හරිද? අපි වෙන වෙනම පුතේ මීඩියම් එකට මුදාහරිනවා. හැබැයි පුතේ මේකෙදි වෙන්නේ නිකන් හරියට මම කොළඹ ඉඳන් මම කිව්වොත් ඕගොල්ලන්ට බණ්ඩාරවෙල යන්න කියලා. මං එහෙම විතරයි කියනවා. කොහොම හරි බණ්ඩාරවෙල යන්න කියලා කිව්වොත් හරිද? ඕගොල්ලෝ මොකද සමහරු කෝච්චි යනවා. සමහරු නුවරට ගිහින් යනවා. සමහරු රත්නපුරට ගිහින් යනවා. සමහරු මත්තලට ගිහින් යනවා. හරිද? අන්න ඒ වගේ ළමයි එක එක මාර්ගවලින් මේක යනවා. ඒ කියන්නේ මේක අපිට කියන්න බෑ එකම වයර් එකක් දිගේ එකම ක්‍රමයට තමයි ගියේ කියන්නේ. මේක ලෝකයේ තියෙන රවුටර් හරහා රවුටරෙන් රවුටරේට පැන ඇඩ්‍රස් එක හොය මේ අර ගෙදරද මේ අරකද කියලා එකේ නෑ මේක නෙවෙයි ඔයා මේ පාරෙන් යන්න රවුටර් කියන්නේ ඒවට. අපේ ගෙදර රවුටරේ යම් කිසි සේවාවක් කරනවා වෙන අයට. අපේ ගෙදරට ආවම නෑ මෙහෙ නෙවෙයි කියලා වෙන පැත්තකට යවනවා වෙන අය කියනවා. හරිද? අන්න ඒ වගේ රවුටරෙන් රවුටරේට පැන මුන් එක එක මාර්ග වලින් යනවා. ගියාම සමහර වෙලාවට අර රිසීවර් ඉන්නව නේද? රිසීවර්ගේ පැත්තට පුතේ මුලින් එන්නේ පැකට් නම්බර් 55. ඊළඟට එනවා පැකට් නම්බර් 2. ඊළඟට එනවා පැකට් නම්බර් 3. ඊළඟට එනවා පැකට් නම්බර් 44. ඊළඟට එනවා 32. ඒ කියන්නේ පිළිවෙලකට නෙවෙයි එන්නේ. හැබැයි ඉතින් එන ප්‍රමාණය අනුව මෙතන 150යි කියලා පිරෙනවා. හැබැයි ඔයාලට තේරෙනවද එතකොට 150 පිරුණාට හරියටම පිළිවෙලටද 150 ඇවිල්ලා තියෙන්නේ? කියන්නේ පිළිවෙලට නෙමෙයි. පිළිවෙලට නෙවෙයි. ඒ නිසා තමයි අපිට අර ෆිල්ම් එකේ භාගයක් බලන්න බැරි. පුළුවන් තරම් වේගෙන් එක එක එනවා. සමහරලාට එන්නේ නැති උන් මගදී ලොස්ට් වුනහම ආපහු අර එහෙම තියෙනවා. ඒවැ නීති තියෙනවා. ඔයා අනිවාර්යෙන් ගිහින් කියන්න ඕනේ කියලා මේ මාර නීති ගොඩක් හදලා තියෙනවා මේ පැකට් ලොස් නොවෙන්න නම්. ගියාම තප්පර ගානකින් එවන්න ඕනේ ගියා කියලා. අන්න ඒ වගේ අර ඇක්නොලෙජ්මන්ට් ඒවා මාර කතන්දරයක් මේකේ තියෙනවා. එව්වේ නැත්තම් ඒ කියන්නේ එහෙම නෑ තප්පර ගානකින් රෙස්පොන්ඩ් කරේ නැත්තම් ආයි එවනවා. අන්න එහෙම කොහොම හරි සියලුම data ටික යවා ගන්න මාර ලස්සන නීති ගොඩක් මේගොල්ලෝ දාගෙන තියෙනවා. දැන් ඕකේ වෙන්නේ ළමයි 100ට 100 වුණාට පස්සේ 100ට 100 වුණාට පස්සේ පොඩි විනාඩියක් විතර යනවා ළමයි මේ පැකට් ටික ආපහු අනුපිළිවෙලට මොනවද කරන්නේ? සකසන්න ඕනේ. එක දෙක පිළිවෙලට සකසන්න. කියන්නේ 100ට 100ක් ඩවුන්ලෝඩ් වුණු ගමනුත් බලන්න බෑ ෆිල්ම් එක. ඩවුන්ලෝඩ් වෙලා පොඩි ප්‍රොසෙසින් හරි මොකක් හරි වචනයක් වැටිලා පොඩි වෙලාවක් තිබිලා ඒක නම් පොඩි වෙලාවක් කියන්නේ මේ පැකට් ටික පිළිවෙලට හදලා ඉවර වුණාට පස්සේ තමයි කම්ප්ලීටඩ් කියලා වැටිලා ෆිල්ම් එක බලන්න පුළුවන්. අන්න ඒ වගේ අර ඔක්කොම ආවට පස්සේ
ආපහු මුල ඉඳන් පිළිවෙලට හදනවා. අන්න ඒවට තමයි කියන්නේ ප්‍රොටෝකෝල්ස් කියලා. මම කියන එක පැහැදිලිද ඔයගොල්ලන්ට? පැහැදිලිද? ඔව් සර්. ඔව්. හරිද? ඒක සෙන්ඩර්ගේ පැත්තෙත් තියෙනවා මොන සීවගේ පැත්තෙත් තියෙනවද? මොන සීවගේ පැත්තෙත් තියෙනවද? රිසීවර්ගේ පැත්තෙත් තියෙනවා. මම කියන එක පැහැදිලිද ඔයගොල්ලන්ට? පැහැදිලිද? ඔව් සර්. ඔව්. හරිද? එහෙනම් මේ කම්පොනන්ට්ස් ටික දැන් මතකයිනේ නේ. සෙන්ඩර්, සෝස් එක නැත්නම් රිසීවර් ඉන්නවා. මැසේජ් එකක් තියෙනවා. මීඩියම් එකක් තියෙනවා. සෙන්ඩර්ගේ පැත්තෙත් රිසීවර්ගේ පැත්තෙත් දෙගොල්ලන්ගේම ප්‍රොටෝකෝල්ස් තියෙනවා. ඔන්න ඔය කම්පොනන්ට්ස් වලින් තමයි මේ data communication system එකක් හැදිලා තියෙන්නේ. පැහැදිලිද කතාව? හරි. දැන් පොතේ ඕක තියෙනවා යාළුවගේ රූප සටහනෙත් තියෙනවා. හරි. ඕක ඔයාලගේ රූප සටහනෙත් තියෙනවා මෙතන. හරි. ඊට පස්සේ මෙතන ඉංග්‍රීසි වලින් සහ සිංහලෙන් දෙකෙන්ම තියෙනවා. සිංහලෙන් කියව ගන්න. ඉංග්‍රීසි එකටත් යක් ප්‍රභවය කියලා කියන්නේ සම්ප්‍රේෂණය මාධ්‍ය වෙත යොමු කරන පුද්ගලයා හෝ උපාංගය ප්‍රභවය ලෙස හැඳින්වෙනවා. මේක ට්‍රාන්ස්මිටර් එක කියලාත් හඳුන්වනවා. සම්ප්‍රේෂකය. මෙන්න මේක හයිලයිට් කරගන්න ඕන මොන මීඩියම් එක වුණත් මේ ට්‍රාන්ස්මිටර් කියන එක හයිලයිට් කරගන්න. ට්‍රාන්ස්මිටර්. හරිද ළමයි? හරි. මොකක්ද දන්නවද ළමයි ට්‍රාන්ස්මිටර් කියන්නේ? ඒ කියන්නේ මේ දැන් ෆෝන් එකක් ගන්නකො. මේ ෆෝන් එකේ ඉඳන් පුතේ data යවන්න නම් අනිවාර්යෙන් මේකනේ එතකොට source එක. මේ source එකට ළමයි ට්‍රාන්ස්මිටර් එකක් තියෙනවා. data යවන්න මොකක් හරි උපකරණයක් තියෙනවා නම් අනිවාර්යෙන් මේකේ ට්‍රාන්ස්මිටර් එකක් තියෙනවා. සම්ප්‍රේෂකයක්. මේක ෆෝන් වල ට්‍රාන්ස්මිටර් කියලා එකක් චූටි එකක් තියෙනවා ළමයි. ෆෝන් එක ඇතුලේ. ඒ කියන්නේ දැන් හිතන්නකො මෙහෙම දැන් සමහර දැන් මගේ කැමරාවට සමහර ඒවා සමහර කැමරාවලට ට්‍රාන්ස්මිට් කරන්න බෑනේ නෝ. ඒ කියන්නේ දත්ත නිර්මාණය වෙන හැම ප්‍රභවයක්ම මේ කියන්නේ දත්ත යවන්න පුළුවන් ඒවා නෙවෙයි. උදාහරණයක් විදිහට කැමරාව ගත්තොත් ඒකේ දත්ත නිර්මාණය කරන්න පුළුවන්. හැබැයි කැමරාවට බෑ දත්ත තව තැනකට යවන්න ට්‍රාන්ස්මිට් කරන්න බෑ. සමහර ඒවා Wi-Fi කනෙක්ට් වෙන්න පුළුවන් ඒවා තියෙනවා. හරිද? අන්න ඒ වගේ ළමයි මොකක් හරි දත්තේ යවන්න මොන මීටර එකක් තියෙන්න ඕනද? කියන්නේ ට්‍රාන්ස්මිටර් එකක් තියෙන්න. පැහැදිලිද කතාව? දැන් ලැප් එකේ නම් ඉතින් ලැප් එකෙන් නෙවෙයිනේ ඇත්තටම දත්ත මුලින්ම යවන්නේ. ලැප් එකෙන් රවුටරේට ගිහිල්ලා එතනින් යන්නේ. රවුටරේට ලැප් එකට කනෙක්ට් වෙන්න පුළුවන් Wi-Fi ඔස්සේ. හරිද? එක කේබල් එකක් ඔස්සේ. හැබැයි මොනවා වුණත් අනිවාර්යෙන් මොන මීටර එකක් තියෙන්න ඕනද දත්ත යවන කෙනා ගාව? කියන්නේ ට්‍රාන්ස්මිටර් එකක් තියෙන්න ඕනේ. ඒක දැන් නිකන් අර රූපවාහිනී සංස්ථාවක වගේ නම් පුතේ ට්‍රාන්ස්මිටර් එක කියන්නේ ලොකු PVC-ක් වගේ අර දඩ එකක්. ඒක ලොකු එකක්. රූපවාහිනී ට්‍රාන්ස්මිට් කරනකොට. හරිද? ඒ වගේම පුතේ ට්‍රාන්ස්මිටර් එක වගේම අර රිසීවර්ගේ පැත්තේ පුතේ රිසීවර් එකක් තියෙන්න ඕනේ. හරියට නිකන් රේඩියෝ එකේ ඒරියල් එක වගේ. මේ දත්ත ග්‍රාහකයාගේ පැත්තේ දත්ත ලබා ගන්නා පුද්ගලයා හෝ උපකරණය දත්ත ග්‍රාහකයා ලෙස හැඳින්වේ. හරි මේ ග්‍රාහකයා ගාව තියෙන්න ඕනේ පුතේ අර ට්‍රාන්ස්මිට් කරන ඒවා ගන්න උපකරණයක්. හරියට නිකන්
ඕගොල්ලෝ ඩයලොග් ටීවී පාවිච්චි කරන අය උස්සන්න බලන්න. ඩයලොග් ටීවී පාවිච්චි කරන අය. ඩයලොග් ටීවී පාවිච්චි කරන. හරි. ඕගොල්ලන්ගේ ගෙදර උඩ පීරිසියක් තියෙනවනේ ලොකු එකක්. ඒක තමයි ඔයාලගේ රිසීවර් එක. හරිද? එහෙම නැත්නම් ඔයගොල්ලෝ රේඩියෝ එක බලනවා නම් රේඩියෝ එකේ මේ අර කූරක් වගේ තියෙන්නේ. ඒක තමයි ඔයාලගේ මනසීවර් එක. රිසීවර් එක. ඒ කියන්නේ සෙන්ඩර් ගාව සහ රිසීවර් ගාව රිසීව් කරන්න මොකක් හරි ගැජමැටික් එකක් තියෙනවා. හරි. ඊට පස්සේ මීඩියම් එක ගැන තියෙනවා බලන්න. ජාලයක එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට දත්ත ගෙන යාමට නම් ඒ සඳහා මගක් තිබිය යුතුය. මේ මගට තමයි අපි මොකද්ද? මීඩියම් කියන්නේ. නියමාවලිය කියන්නේ දත්ත sannivedanayak නිසි ලෙස සිදු කිරීම සඳහා භාවිතා කරන ලබන නීති රීති සහ එකඟතාවයන්. ඒක හයිලයිට් කරගන්න. මෙම නීති රීති සහ එකඟතාවයන් ක්‍රියාත්මක වන්නේ මෘදුකාංගයක් ලෙසය. සොෆ්ට්වෙයාර් එකක් විදිහට තමයි මේවා ක්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම අදාළ පණිවිඩයක් තියෙන්න ඕනේ. හරි. පණිවිඩයක් තියෙන්න ඕනේ. ඔය ටික හයිලයිට් කරගන්න. මම ඉංග්‍රීසි මීඩියම් කොටසට යන්නම්. ප්‍රතිඵල නැද්ද ළමයි? ඡන්ද ප්‍රතිඵල. හරිද? අපි ඉංග්‍රීසි මීඩියම් කොටසට යමු. දැන් මේකේ අනිවාර්යයෙන්ම යවන්න මේකේ නම් පුතේ මෙහෙම තියෙනවා. data කියලා කොටසක් තියෙනවා. sender and receiver කියන එක එකට දාලා තියෙනවා. data කියන්නේ ඒ නිර්මාණය වෙන දත්ත වලට. මොනවා හරි අර පණිවිඩය වෙනුවට තමයි ඉතින් මේකේ පණිවිඩයයි data කියලා දෙකක් දාලා තිබ්බට ඉතින් ඔතන data කියන්නේ පුතේ මොනවා හරි අපි යවන දත්තය. හරිද? ඒක ටෙක්ස්ට් එකක් වෙන්න පුළුවන්, නම්බර් එකක්, ඉමේජ් එකක්, ඔඩියෝ එකක්, වීඩියෝ එකක් වෙන්න පුළුවන්. ඊළඟට sender and receiver කියන්නේ sender සහ receiver දන්නවා ඔයගොල්ලෝ. message එක කියන්නේ මේ data එකම තමයි. හරිද? sender සහ receiver හරහා යන එකට කියන්නේ message එක. ඒක ඉතින් මෙතන දෙකක් විදියට සඳහන් කරලා තියෙනවා. medium එක කියන්නේ the medium is the physical or logical pathway through which the data travels. It can be wired එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ copper cable, fiber optic වගේ හෝ wireless වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට radio waves සහ infrared වගේ. මේවා අපි highlight කරන්නේ නැත්තේ ඇයි දන්නවද? ඕවා වෙනම මාතෘකා විදියට අපි මේ පාඩමේ කතා කරන නිසා පුතේ. බොරුවට මෙතන highlight කරන්න ඕනේ. protocol එකට නම් ඔන්න බලන්න හොඳට අර්ථ දැක්වීමක් තියෙනවා. The protocol is a set of rules and conventions that governs the communication between device. මෙන්න මේක highlight කරගන්න. මේක highlight කරගන්න. protocol එකක් කියන්නේ මොකක්ද කියන එක highlight කරගන්න. හරිම වචන.
හරිද guys? හරි. ඔන්න ඒ ටික තියෙනවා රූප සටහනක් විදිහට. සර් මොන පක්ෂයටද ඡන්දය දැම්මේ කියලා දාලා තියෙනවා. ඔන්න මම පෙන්නන්නම් ඈ. ඒතර ඔයගොල්ලෝ හිතාගන්නකෝ. මෙන්න දකුණු අත. මෙන්න වම් අත. මොකද කියන්නේ? මොන පක්ෂයටද? කියන්න. කියන්න මොන පක්ෂයටද දාලා තියෙන්නේ එතකොට? තේරුන්නේ නැද්ද? ඇඟිලි ටික බලමු අපට ඇඟිලි පාට කරන්නේ නැහැ නේ කොහොමද? මොකද කියන්නේ? ඇමරිකාවේ ඡන්දෙ දීලා තමයි පරිණත වෙනකොට මොකද වෙන්නේ? පරිණත වෙනකොට තමයි ඔය දේශපාලන පක්ෂය ඇවිල්ලා රට කොට දායි කියන විශ්වාසය මොනවා වෙනවද? නැති වෙනවා. කියන්නේ අත්දැකීම් තියෙනවනේ ළමයි. අපිට හොඳ අත්දැකීම් තියෙනවනේ චූන් වෙලා ඉඳලා මේගොල්ලෝ කොට දායි මේගොල්ලෝ කොට දායි කියලා අපිට ඉතින් පොඩි කාලේ ඉඳන් ළමයි හිතලා තියෙනවනේ. පස්සේ අපිට අත්දැකීම් ලැබිලා තියෙනවනේ. ඒ අත්දැකීම් ලැබිලා අර රෑ වැටුණු වෙලේ දවල් වැටෙන්නේ නැහැ කියලා තියෙනවනේ. අන්න එහෙම වෙලා තියෙන්නේ දැන්. දැන් ඒ නිසා ඕවා නිකන් අර ලොකුවට ඇඟට තියාගෙන අපි ඒ ලෙවල් කාලේ ඕ ලෙවල් කාලේ ඡන්දේ නැති කාලේ තමයි ළමයි වැඩිම උණුසුම තිබ්බේ. يعني අපිට ඡන්දේ නැති කාලේ තමයි නිකන් එළි වෙනකන් හැරන් ඉන්නවා සමහර මට මතකයිද මම 6 වසරේ 7 වසරේ ඉඳලා අම්මලා නිදි පියාගෙන ඉන්න අපිට අර ගැම්මෙන් හිටියේ. හරිද? දැන් මේ ගැම්ම වල ඔක්කොම නැති වෙලා ළමයි අර සමස්ත ප්‍රතිඵලේ පොඩ්ඩක් බලලා එහෙම. හරි ඒ ලෙවල් එකට එපා වෙලා. ඒ කියන්නේ එහෙම වෙන්න කියනව නෙමෙයි අනිත් අයට. ඒ කියන්නේ ඡන්දය හැමෝම දෙන්න ඕනේ. වැරදි ආදර්ශයක් ඡන්දේ නොදී ඉන්නවා කියන එක. හැබැයි මන් දෙන්නේ නැහැ ඉතින්. හරි. එහෙම ඡන්දේ දෙන එකට රැවටෙන්න බෑනේ තමයි දැන. දැන් හිතන්නකෝ අපිට හොඳට අත්දැකීම් තියෙනවනේ. අපි ගිහිල්ලා ඡන්දේ දීලා ඒ දීපු පක්ෂ නිකන් අපිට ෂොට් එක දීපු හැටි අපිට හොඳට පැහැදිලි ළමයි. එහෙම කියලා ආපහු අලුත් පක්ෂයක් එහෙම ෂොට් එක නොදෙයි කියලා ඉන්න බෑනේ ළමයි විශ්වාස කරලා. නෑ මේගොල්ලෝ එහෙම වෙන්නේ නෑ. මේගොල්ලෝ නොදී අපිට ෂොට් එක දෙන්නේ නැහැ කියලා. පෙර වැරදි කරන්නේ නැහැ ආයි. හරිද? එතකොට එන සතුටුයි හැබැයි. එතකොට එන ආතල් මොකද්ද? කාටවත් දුන්න නැති වුණාම ළමයි පොඩි මේ මොකද්ද? කවුරු දිනුවත් heart attack හැදෙන්නේ නැහැ. දැන් මේ නිකන් නහින දෙයින කාලේනේ තමයි කියන්න බෑනේ heart attack එකක්වත් ආවොත් හරි. අර දැන් අවුලක් නෑනේ කවුරු දිනුවද මරුඩි. අඩෝ මාර මැච් එක ටයිටයිනේ ගිහින් තියෙන කියලා පොඩි හොඳ ලස්සනට පැත්තක ඉඳලා ඒක විනෝද වෙන්න පුළුවන්. ඒ ප්‍රතිපලය පිළිබඳව. ඕගොල්ලෝ දැම්මද ඡන්දේ? දැම්මද? කියන්න දැම්මද? තාම දාන්න Yes. බෑ මං හිතන්නේ. තාම නැද්ද ඔයගොල්ලන්ට? ඕගොල්ලෝ දාන්න මේ දාන්න එපා කියනව නෙවෙයි ඈ. ඊට පස්සේ මේක රෙකෝඩින්గ్ එකක් කරන් ගිහින් කියයි අම්මලා දෙලි මෙන්න ටියුෂන් ගුරුෙක් ඉඳගෙන ළමයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කරනවා දාන්න එපා කියනවා. නෑ නෑ මම දාන්නේ නෑ කියලා. ඔයගොල්ලෝ දාන්න. මම දැන් තුනක් එහෙම දැම්මේ නෑ. ජනාධිපතිවරණය, මහා මැතිවරණය, ප්‍රාදේශ සභා ඊළඟට පළාත් සභා දාන්නේ. හරි. තීරුවන්නේ නෑ. එදාට වෙන මොකක් හරි වැඩක් කරගන්න. ඒක මේ එහෙම කරන්න කියලා කියනව නෙවෙයි ඈ. ඒකේ අතල් එකක් තියෙන මරු එකක්. ඒක නිර්පාක්ෂික වෙන එකේ උපරිම වෙන්න ඕනේ තමයි. කියනවනේ නිර්පාක්ෂිකව හිතන්න කියලා එහෙම පක්ෂයකට කඩ යන්න එපා කියලා. ඒක මට දැන් බය නැතුව කියන්න පුළුවන්. පාට කීයක් තියෙනවද මෙතන නිල් නෑනේ. හැම පාටම යූස් කරනවා ළමයි. කළුත් තියෙනවා. හරි. දැන් ඔන්න අපි අර කතා කරන්නේ මොනවද? මං කිව්වේ ඔයගොල්ලන්ට බය වෙන්න එපා. ඔය highlight නොකරට ඕවා ගැන අපිට ඉස්සරහට කතා කරන්න තියෙනවා කියලා. ඕන්න තියෙනවා මුලින්ම මොනවද? signals ගැන කතා කරන්න. මොනවද මේ සංඥා කියලා කතා කරන්න ඔන්න නැවත මාතෘකාවක්ම තියෙනවා ළමයි. signal කියන්නේ මොනවද? හරි. බලමු. මොනවාද signals කියන්නේ? දැන් මතකද කිව්වා අර පණිවිඩ ගෙනියනකොට ඕනනම් වයර් ගෙලින් ගෙනියන්නත් පුළුවන් නැත්නම් වයර්ලස් සිග්නල්ස් විදියට ගෙනියන්න පුළුවන් කියලා. එහෙනම් ළමයි මේ සිග්නල්ස් කියන එක හරිද? මේ
බලන්න මොකද්ද සිග්නල් එකක් කියන්නේ කියලා. ඊළඟට මෙන්න මෙතන තියෙනවා නේද ළමයි මේ සංඥා ප්‍රරූප කියලා මාතෘකාවක්. ඔතන ඉංග්‍රීසි වලින් ලියා ගන්නකො සිග්නල් ටයිප්ස් කියලා. ටයිප්ස් ටයිප් එක වර්ගය කියන්නේ සිග්නල් ටයිප්ස්. ළමයි දැන් සිග්නල් එකක් කියන්නේ මෙන්න මෙහෙම එකක් සරලව ළමයි. සිග්නල් එකක් කියන්නේ ළමයි ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් ඔයගොල්ලන්ට මතකද විද්‍යාව 11 හතරේ විද්‍යාවේදී මතකද තිබ්බා මේ විද්‍යුත් චුම්බක ඒ කියන්නේ ඔයගොල්ලන්ට මතකද තිබ්බා තරංග බෙදනවා මොනවටද තරංග මොනවටද බෙදුවේ ළමයි මතකද ඔයගොල්ලන් තීරයක් තරංගයි අන්වායාමයි ඔව් නෑ ඊට කලින් යාන්ත්‍රික තරංගයි විද්‍යුත් චුම්බක තරංගයි කියලා බෙදුවානේ දෙකකට ඒ කියන්නේ තරංග බෙදුවා ඒ කියන જાතිය ඒවා තරංග බෙදනවා යාන්ත්‍රික තරංග වලට අපි මම කියන්නේ physical waves ඊළඟට electromagnetic waves මතකද electromagnetic waves මතකද එහෙම එකක් ඊට පස්සේ මේ යාන්ත්‍රික තරංග බෙදුවා තීරයක් සහ අන්වායාම කියලා යාන්ත්‍රික තරංග සහ විද්‍යුත් චුම්බක තරංගනේ මේකේ තේරුම විද්‍යුත් මොන බග තරංගද චුම්බක තරංග බෙදෙනවා waves බෙදෙනවා ළමයි කොටස් දෙකකට යාන්ත්‍රික තරංගයි විද්‍යුත් චුම්බක තරංගයි කියලා මතකද යාන්ත්‍රික තරංග බෙදුනා තීරයක් තරංගයි මොන වායාමයි අන්වායාමයි කියලා මතකද නිකන් තීරයක් තරංග කියලා අර නිකන් ලණුවක් මෙහෙම ගසනකොට ඒවට ඒක නැත්තම් ජල පෘෂ්ඨයේ ඇති වෙන ඒවා තීරයක් කිව්වා අන්වායාම කියලා මතකද කිව්වා අපි මේ කවුරු හරි කතා කරනකොට මේ සවුන්ඩ් එක මෙහෙම අන්වායාම තරංග විදියට යනවා කියලා මතකද කිව්වා මතකද කියන්නේ ඔව් සර් ඔව් ඒ දෙකටම මතකද අපි කිව්වා යම්කිසි මාධ්‍යයක් ඕනේ වගේ එකක් මතකද කිව්වා මේකට මාධ්‍යයක් ඕනේ මේ යාන්ත්‍රික තරංග කියලා බෙදන්නෙම මේ තරංග ගමන් කරන්න මීඩියම් එකක් ඕනේ හැබැයි මීඩියම් ඕනේ මීඩියම් එකක් ඕනේ හැබැයි මතකද මීඩියම් එකක් නැතුව වුණත් රික්තයේදී වුණත් යන එකක් තියෙනවා જાතියක් තියෙනවා මොන චුම්බක තරංග කියලා විද්‍යුත් චුම්බක තරංග කියලා මතකද මෙන්න මේ පැත්තේ දැන් තරංග වර්ණා මේ කියන්නේ විද්‍යුත් චුම්බක තරංග මොකද්ද මේ ස්පෙක්ට්‍රම් එක කියලා විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලිය මොකද හරි වචන මතක නැහැ ස්පෙක්ට් ඉංග්‍රීසි එක මතකයි හරිද මේ මතකද රේඩියෝ තරංග ඊළඟට මයික්‍රෝවේව්ස් ඔහොම ඇවිල්ලා ආලෝකය දෘශ්‍යාලෝකය ඊළඟට ඒ ආලෝකය මොනවද අල්ට්‍රා වයලට් ඉන්ෆ්‍රාරෙඩ් ඔහොම මතකද තිබ්බා ඊට පස්සේ එක්ස් කිරණ ගැමා කිරණ මතකද මෙහෙම යනවා මතකද කියන්නකෝ ඔයගලන්ට ඔව් සර් ඔව් දැන් එතකොට ළමයි ඕකෙන් මේ data communication වලට පාවිච්චි කරන්නේ මෙන්න මේවා මොන චුම්බක තරංගද ඒ කියන්නේ අපි මේ IT වලදී කතා කරන්නේ විද්‍යුත් චුම්බක තරංග data නිකන් ඇත්තට data communicate කරන්න පාවිච්චි කරන්නේ ඒ තරංග පුතේ මේ රේඩියෝ තරංග වල ඉඳන් ගැමා කිරණ දක්වා ඕනනම් ඕනම එකක් යූස් කරන්න පුළුවන් කිසිම අවුලක් නැතුව නෙමෙයි ඕනනම් ඕනම එකක් යූස් කරන්න පුළුවන් කියන්නේ කරන්නේ නිකන් හරියට ළමයි මේ අපි නිකන් අර බලලුන් ලවා පොස්සට බාවා ගන්නවා වගේ වැඩක් කරන්නේ නිකන්. ඒ කියන්නේ data වලට ගමන් කරන්න බෑනේ. මොනවා වලට ගමන් කරන්න බෑද? කියන්නේ data වලට අපි කරන්නේ හැබැයි ගමන් කරන්න පුළුවන් යුන් කවුද මේ තරංග වලට ගමන් කරන්න පුළුවන්. ශක්තියක්නේ ඇත්තටම මේ තරංගයක් කියලා යන්නේ. යම්කිසි ශක්තියක්නේ පුතේ තරංගයක් කියලා මේ ගමන් කරන්නේ. කොහේ හරි තැනක නිර්මාණය වෙන. ඉතින් අපි කරන්නේ පුතේ මොනවා හරි විදුලිය හරි මොනවා හරි පාවිච්චි කරලා අපි ශක්තියක් ජෙනරේට් කරනවා. කියන්නේ එහෙම නැත්නම් ශක්තිය ජෙනරේට් කරනවා නෙවෙයි ශක්තියක් විද්‍යුත් ශක්තිය පරිවර්තනය කරනවා. තව ශක්තියක් බවට අපි කරන්නේ අපිට අදාළ data එකේ හැඩයට අපි එක්ක රේඩියෝ තරංගයක් නැත්නම් මයික්‍රෝවේව් එකක් නැත්නම් ආලෝක කිරණයක් මොකක් හරි එකක් අපි නිර්මාණය කරගන්නවා. ඒ අදාළ ඩිවයිස් එකේ ඉඳන්. මම කියන එක පැහැදිලිද?
අපේ data එකේ තියෙන එක බිඳුව රටාවක් තියෙනවනේ. ඇත්තටම දැන් අපි මොනවා මේ වීඩියෝ නෙමෙයි මොනවා කරත් අන්තිමට මේක එක බිඳුව බවට පරිවර්තනය වෙනවනේ. data කියන්නේ ඒවටනේ. තුන්වෙනි පාඩමේ මතකද කියලා දුන්නා. data කියන්නේ ඒවටනේ ළමයි. වචනයක් වේවා ඕනම එකක් data බවට පරිවර්තනය කරන්න පුළුවන් අපිට කම්පියුටර් ඇතුලේදී. කම්පියුටර් එක ඇතුලේදී ඕනම දෙයක් data බවට පරිවර්තනය කරන්න පුළුවන්. පස්සේ ඒ data බවට පරිවර්තනය කරපුවාට ගමන් කරන්න බැහැනේ. අපි කරන්නේ ඒවා මොකක් හරි උපකරණයක් පාවිච්චි කරලා සංඥාවක් බවට පරිවර්තනය කරලා ඒ කියන්නේ ඒ රටාවට ගැලපෙන සංඥාවක් හදාගන්න. data වල තියෙන එක බිඳුව රටාවට ගැලපෙන සංඥාවක් මේ වර්ණාවලිය මොකක් හරි පාවිච්චි කරලා හදාගන්න. ඒක රේඩියෝ තරංග වෙන්න පුළුවන්, මයික්‍රෝවේව් වෙන්න පුළුවන්, ආලෝක කිරණ වෙන්න පුළුවන්, ඉන්ෆ්‍රාරෙඩ් වෙන්න පුළුවන්. හැබැයි එතනින් එහාට ඈතට යන්න ළමයි ඔයාලා දන්නවනේ අර X කිරණ, ගැමා කිරණ වගේ ඒවා යවන්න බෑනේ ළමයි. normally. ඇයි ඒවා නිකන් අර විකිරණශීලීනේ. ඒ නිසා අපි කවදාවත් X කිරණ, ගැමා කිරණ වගේ ඒවා පාවිච්චි කරන්නේ නැහැ මේ වැඩේට. හැබැයි ඔය මෙන්න මේ ආලෝකයෙන් මෙන්න මේ පැත්තට තියෙන ඒවා ටික, දෘශ්‍යාලෝකයෙන් මෙන්න මේ පැත්තට තියෙන ඒවා ටික අපි නිකන් අර කැරියර් කෙනෙක් වාහකයෙක් විදිහට යූස් කරනවා. මං කියන එක පැහැදිලිද ඔයගොල්ලන්ට? data ගෙනියන්න බොරුවට data විදිහට අපි හදාගන්න. නැතුව පුතේ මේ තරංග ලෝකේ පවතින තරංග වලට නැගලා යනව නෙමෙයි මේ. මටත් එහෙම අයිඩියා එකක් ආවා මේ රේඩියෝ තරංග තියෙනවා මේ ලෝකේ තියෙනවා. සැරිසරසර තියෙනවා. ඒවා පාවිච්චි කරලා යවනවා නෙවෙයි අලුතෙන් හදනවා. data වලට ගැලපෙන යම්කිසි data එකකට ගැලපෙන දැන් මගේ වීඩියෝ එකට ගැලපෙන මොකක් හරි රේඩියෝ වේව් එකක්. දැන් මම මේ කරන එක හිතන්නකෝ මෙහෙම. දැන් මම මේ කරන එක live TV එකේ පෙන්නනවා කියලා. එතකොට කරන්නේ මගේ මේ data ටික TV එකෙන් පෙන්නනකොට අනිවාර්යෙන් ලංකාවේ හැම TV එකකටම යන්න නම් අනිවාර්යෙන්ම හැමෝටම POTV නැහැනේ. එතකොට අනිවාර්යෙන්ම අර TV තරංග TV සිග්නල් බවට පරිවර්තනය කරන්න බෑ. අර ගෙදර ඇන්ටනාවට එන්න. ඒ TV සිග්නල් කියලා જાතියක් නෑ ළමයි. ඒකට පාවිච්චි කරන්නේ රේඩියෝ තරංග තමයි. රේඩියෝ තරංග තමයි TV සම්ප්‍රේෂණය සඳහා රූපවාහිනී සම්ප්‍රේෂණයට පාවිච්චි කරන්නේ. මගේ මේ data ටික මම මොකක් හරි උපකරණයකින් ට්‍රාන්ස්මිටර් එකේදී ඇතුළේදී නිර්මාණය කරනවා තරංගයක් බවට. ඇයි කරන්නේ එහෙම? data වලට ගමන් කරන්න බෑ හැබැයි තරංගයට ගමන් කරන්න. ඉතින් තරංගයක් වෙලා යනවා මගේ data ටික. ඒ තරංගයක් වෙලා කියන්නේ ඒ තරංගය හැදෙන්නේ අරකට අනුරූපව. පස්සේ ඒ තරංගය ආපහු data එකක් බවට පත් කරන්න පුළුවන් අදාළ device එක. තේරුණාද කතාව? තේරුණාද කියන්නේ? ඔව් සර්. ඔව්. හරි. දැන් බලන්න. දැන් P6 කරන අයට මේක තියෙනවා ඉතින් නේ. කොහොමද මෙතන P6 කරන ළමයාට උස්සන්න බෑ. දොළන හතරංග කියලා පාඩම තියෙනවා. P6 අයට. කොහොමද උස්සන්න P6 කරන 1 2 3ක්ද? ඊට වැඩි නැද්ද? 3 දෙනෙක් ඉන්නවා. හරි. අපි නිකන් ගමුකෝ මෙන්න මෙහෙම. විද්‍යුත් චුම්බක වර්ණාවලිය නිකන් ගමු. මෙන්න මේ බලන්න. මෙන්න මේ රූපේ බලන්න තමයි. ඔය තියෙන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය. ඉලෙක්ට්‍රොමැග්නටික් ස්පෙක්ට්‍රම් එක. ඕකේ ඔයාලට පේනවද? වම් පැත්තෙම තියෙන මොනඩියෝ වේව්ස්ද? රේඩියෝ වේව්ස්. හරි. ඔයාලට මතකයි ඔය වේව්ස් වල මේ අර එන මෙහෙම S අකුරේ පළල අඩු වෙවි ගිහිල්ලා අර ගැමා කිරණ වගේ වෙනකොට ළඟ තමයි S අකුරු යන්නේ. ඒ කියන්නේ සංඛ්‍යාතයේ වැඩි මතකද ඔයගොල්ලන්ට ඒවා? එතකොට අඩු සංඛ්‍යාතයක් සහිත අපි වැඩි තරංග ආයාමයක් සහිත රේඩියෝ වේව්ස් පාවිච්චි කරනවා. මයික්‍රෝවේව් නි කියන්නේ ළමයි මේ අවන් එකේ කෑම යන්න විතරක් නෙවෙයි ඕවා ෆෝන් වල එහෙම දුරකථන වලට එහෙම පාවිච්චි කරනවා ඒ සංඥා යවන්න. ඊළඟට දෘශ්‍යාලෝකයට කලින් තියෙන එකට කියන්නේ ඉන්ෆ්‍රාරෙඩ් කියලා. අදෝ රක්ත කියලා. ඊට පස්සේ තියෙන එකට කියන අල්ට්‍රා වයලට් කියලා.
ඒ කියන්නේ violet වලට වඩා වැඩි ආලෝකය. UV කිරණ කියන්නේ අපි ඒවා අපි ඇත්තටම ගොඩක් එහෙම පාවිච්චි කරන්නේ. දෘශ්‍ය ආලෝකයෙන් පස්සේ අපි කමියුනිකේෂන් වලට වැඩි යූස් කරන්නේ නැහැ මේ අනිත් ඒවා. දෘශ්‍ය ආලෝකයට වෙනකන් ටික තමයි අපි යූස් කරන්නේ. හරි. ඔයගොල්ලන්ට මේ කතාව මතකද ටිකක්? මෙහෙම දැන් ඔය ස්පෙක්ට්‍රම් එක හැදෙන්නේ ළමයි. මෙන්න මෙහෙමනේ. තරංග ආයාමය කියන එක මතකයිද ඔයගොල්ලන්ට? මෙහෙම එන්න අඩු වෙනවා. අඩු වෙලා මේ හරියට එනකොට මොන කැතේ වැඩිද? කියන්නේ සංඛ්‍යාතය වැඩි. හරිද? ඒතකොට මේ වැඩි ඉස්සෙල්ලාම තියෙන්නේ මොන ඩියෝ තරංගද? කියන්නේ මේ පැත්තේ තියෙන මොන ඩියෝ තරංගද? මේ පැත්තේ කියන්නේ පැත්ත මාරු වෙන්න පුළුවන්. මේ තරංග ආයාමයේ වැඩිම මොන ඩියෝ තරංග වලටද? යන්නකෝ. රේඩියෝ තරංග. රේඩියෝ තරංග වලට. හැබැයි දැන් රේඩියෝ තරංග වලටත් පුතේ යම්කිසි පරාසයක් තියෙනවනේ. කියන්නේ රේඩියෝ තරංග කියන්නේ ළමයි දැන් ඔයා හිතන්නකෝ මේ රූප සටහනේ තේරුම මොකක්ද දන්නවද? මේ රූප සටහනේ තේරුම තමයි පුතේ මෙහෙම කිව්වට දැන් මෙන්න මේ හරියේ තියෙන දැන් මේකේ අගයක් තියෙනවනේ ළමයි. සංඛ්‍යාතයේ අගයක් තියෙනවනේ. දැන් මේ හරියේ තියෙන කෙනා සමහර විට මෙන්න මේ සයිස් නම් මෙන්න රේඩියෝ තරංග වල මේ හරියේ තියෙන කෙනා පුතේ මෙච්චරම නෑ. මීට වඩා ටිකක් ළඟයි මෙහෙම. කියන්නේ රේඩියෝ තරංග වර්ණාවලියේ පුතේ රේඩියෝ තරංග පටන් ගන්න තැන ඉඳන් ඉවර වෙන තැනක වෙනකන් එකිනෙකට වෙනස් තරංගායාම සහිත විවිධ version ඕන තරම් තියෙනවා. හරිද? එතකොට තමයි පුතේ අර දැන් හිතන්නකො හිරු FM එකට එකක් දීලා ෂාය FM එකට තව එකක් දෙන්නේ අන්න ඒකයි නම්. ඔයාලට මං කියන එක තේරුණාද? කියන්නේ රේඩියෝ තරංග පාවිච්චි කරනකොට අපි රේඩියෝ සම්ප්‍රේෂණය සඳහා රේඩියෝ තරංග කියන්නේ හැමෝටම එකයි නෙවෙයි. හැමෝටම එකම රටාව නෙවෙයි තියෙන්නේ. ඒකෙත් මේ යම්කිසි පරාසයක් තුල මේ කෙළවරේ ඉන්න එක්කෙනයි මේ කෙළවරේ ඉන්න එක්කෙනයි වෙනස්. ඒගොල්ලන්ගේ තරංග ආයාමයක් වෙනස්. ඉතින් ඒ නිසා අපිට ඕන තරම් channel ඔය අස්සට දාලා channel 50000ක් විතර අපිට දාලා එක උට එක අගයන් දෙන්න. සංඛ්‍යාතය වෙනස් වෙනවනේ හැමෝගෙම එකින් එකාට. ඉතින් ෂායකට එකක් දෙනවා. ඔයා ෂායකේ කට්ටියට කියනවා ඔයා මේකෙන් යවන්න. හිරු එකේ කට්ටියට කියනවා ඔයා මෙන්න මේ ගානින් යවන්න. කියන්නේ ඔයාගේ මැෂින් ඔයාලගේ data හදනකොට ඔයාලගේ මැෂින් වලින් ඔයාලා මේ සංඛ්‍යාතය හදන්න ජෙනරේට් කරන්න. එතකොට අපේ ගෙදර තියෙන රේඩියෝ එකෙත් අපිට පුළුවන් රිසීව් කරනකොට අපිට කැමති සංඛ්‍යාතය විතරක් රිසීව් කරන්න. අපි කරකනවා 98.2ට කියලා කරකුවාම ඒවා විතරයි අපිට අහුවෙන්නේ. කොහොම මං කියන එක තේරෙන්නේ නැතුව සන්? මං කියන එක තේරෙන්නේ නැතුව සන්? ඒ කියන්නේ අපිට පුළුවන් පුතේ රේඩියෝ තරංග කියන එක පාවිච්චි කරලා FM ගණනාවක data සම්ප්‍රේෂණය කරන්න. කාටවත් මේ මික්ස් වෙන්නේ නැතුව. ඒ හින්දා තමයි අපි රේඩියෝ තරංග පාවිච්චි කරන්නේ. රේඩියෝ තරංග ඉවර වෙනකොට එන්නේ මොනවද? මයික්‍රොවේව්ස්. ඊට පස්සේ එන්නේ මොකද්ද? ඇත්තටම ඊට පස්සේ ළමයි මෙන්න මෙතන එනවා දෘශ්‍ය ආලෝකය. හරිද? ඒ කියන්නේ මේ ලයිට් එනවා. ඔය ලයිට් වල ඕගලන්ට මතකද? පාටවල් සෙට් එක මතකද? රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ, දම්. මතකයි අතුස්සන්? රතු වලින් පටන්ගෙන හරිද? වයලට් වලින් තමයි ඉවර වෙන්නේ. රතු, තැඹිලි, කඩන, කොල්ලා, නිල්, ඉබ්බෙක්, දකි කියලා මතකද? රතු, මෙතන රතු, මෙතන රතු, මෙතන වයලට්. මේ රෙඩ්. මේ වයලට් කියන්නේ තමයි දම්. හරිද? මම කියන්න දෙන මේක හැදෙන විදිය. මේ රතු වලට වඩා අඩු එක තියෙනවනේ. රෙඩ් වලට වඩා අඩු කියන අර්ථය තමයි පුතේ ඉන්ෆ්‍රාරෙඩ් කියන්නේ. ඉන්ෆ්‍රාරෙඩ් කියන්නේ ළමයි අදෝ රක්ත කියන එක. අදෝ රක්ත. ඒ කියන්නේ රක්ත වලට වඩා අඩුයි කියන එක තමයි අදෝ රක්ත කියන්නේ. රක්ත වලට කලින් එක. රෙඩ් ඉන්ෆ්‍රාරෙඩ්. රෙඩ් වලට වඩා කලින් තියෙන එක මොන ෆ්‍රාරෙඩ්ද? කියන්නකෝ. ඉන්ෆ්‍රාරෙඩ්. ඊළඟට රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ, දම් තියෙනවානේ. දම් වලට කියනවා ජම්බූල කියලා. ඉතින් දම් වලට වඩා වැඩි එකට කියනවා පුතේ මේ වයලට්. දම් වලට වඩා වැඩි කොටස එක කියනවා අල්ට්‍රාවයලට්. මට මේ ස්පෙලිංස් මතක නැහැ. අපි නැත්තම් UV කිරණ කියලා කියන්නේ. මේකට ඉන්ෆ්‍රාරෙඩ් වලට අපි කියනවා IR කිරණ. අල්ට්‍රාවයලට්. පැහැදිලිද කතාව?
හරි. ඒකට සිංහලෙන් කියනවා පාර ජම්බූල. ජම්බූල වලට වඩා වැඩි නම් පාර ජම්බූල. ඊට පස්සේ x කිරණ එනවා. ඊට පස්සේ ගැමා කිරණ එනවා. ඔන්න ඔහොම නේද? කොහොම එක තේරුණාද දුස්සන්? මේ වර්ණාවලිය තේරුණාද දුස්සන්? අර ඉන්ෆ්‍රාරෙඩුයි අල්ට්‍රා වයලට්ුයි හැදෙන හැටි තේරුණාද දුස්සන්? ඉන්ෆ්‍රාරෙඩුයි අල්ට්‍රා වයලට්ුයි හැදෙන හැටි තේරුණාද දුස්සන්? හරි. ඔයගොල්ලෝ ඔක විද්‍යාවේදී දැනන් හිටියා නේද? 11 වසරේ විද්‍යාවේදී ඔය කතාව. ඒ කියන්නේ රතු තැඹිලි කහ කොළ නිල් ඉන්ඩිගෝ දම් තියෙනවා. රතු වලට වඩා අඩු එක, රෙඩ් වලට වඩා අඩු එක ඉන්ෆ්‍රාරෙඩ්. වයලට් වලට වඩා වැඩි එක අල්ට්‍රා වයලට්. අදෝ රක්ත පාර ජම්බූල. හරිද? ඔන්න ඔහම මේ ඉන්ෆ්‍රාරෙඩ් වලින් පුතේ ටීවී එකේ රිමෝට් එකේ දැන් අපිට 7 කියන ඉලක්කම ටීවී එකට දෙන්න ඕන. අපිට බලන්න ඕනේ 7 කියන ඉලක්කම නම් ටීවී රිමෝට් එකේ ඉඳන් ටීවී එකට යනකම් පාවිච්චි කරන්නේ අදෝරක්ත කියන ඉන්ෆ්‍රාරෙඩ්. හොඳට බලන්න ටීවී එකේ පේන්නේ ඇස් දෙකට. ඉතින් අපි 7 කියන ඉලක්කම අරගේ වැට 7 කියන data එක අපි යවුවා ටීවී එක ගාවට. ඊයුවේ මොකද? අදෝරක්ත. එතනද රේඩියෝ තරංග නිර්මාණය කරන්න අවස්ථාවක් නැහැ. රිමෝට් එකට. හිතන්නකො රේඩියෝ තරංගයක් එහෙම රිමෝට් පොඩි උපකරණයකින් නිර්මාණය කරන්න ලේසි නෑනේ. ඒ නිසා අපි රේඩියෝ තරංග නැතුව ටීවී එකේ මේ පොඩි දුරක් සම්ප්‍රේෂණය කරන්න අපි පාවිච්චි කරා ඉන්ෆ්‍රාරෙඩ්. කියන්නේ වැඩේ හැටියට ඒවා නිර්මාණය කරන්න යන මුදලේ හැටියට අපි තෝරගන්නවා අපි මොන මාධ්‍යද පාවිච්චි කරන්නේ මේ වැඩේට. කොහොද තේරුණා යතුස්සන්? සීන් එක තේරුණා? හරි දැන් ඔයාලා ළමයි ඔයාලගේ ටියුට් එකේ මේක තිබ්බත් නැතත් ටියුට් එකේම මෙන්න මේක ඇඳගන්න. මේකට කියන්නේ විද්‍යුත් චුම්බක වර්ණාවලිය. ඉලෙක්ට්‍රොමැග්නටික් ස්පෙක්ට්‍රම්. විද්‍යුත් චුම්බක වර්ණාවලිය මේක ඇඳගන්න. විද්‍යුත් චුම්බක වර්ණාවලිය. මේක මේ සිලබස් එකේ අහන්නේ නැහැ වම් පැත්තේ තියෙන්නේ මොකද්ද දකුණු පැත්තේ තියෙන්නේ මොකද්ද කියලා මේක ෆිසික්ස් පාඩමක් නේ. හැබැයි ඉතින් දැනන් ඉන්න එක මරු ළමයි. හරියට ඉගෙන ගන්නකොට මොකද්ද මේ කියලා දන්නේ නැතුව ඒ කටපාඩම් කරලා වැඩක් නැහැ නේ. මොනවද සිග්නල් කියලා කියන්නේ දන්නේ නැතුව. එනිසා මේක අඳ ගන්න. ෆිසික්ස් කොටසක් කෑවන්න. ඔන්න ෆිසික්ස් වලදී තාම දෝලන තරංග කරේ නැද්ද ඔයගොල්ලන්ට? ෆිසික්ස් අය දෝලන හා තරංග තාම නැහැ නේද කරේ? නෑ සර්. නෑ. හරි මේක අඳ ගන්න.
හරිද ළමයි යන්නද මේක? හරි සර්. හරි. දැන් අර මං කියපු කතන්දර ඔළුවට දාගන්න. data හදා ගන්නවා data වලට යන්න බැරි හින්දා මේවා උඩ නැගලා යනවා නෙමෙයි. ඇත්තටම ඉතින් මේ data මේවා බේවට පරිවර්තනය කරලා අලුතෙන් හදනවා මේ තරම්. හදලා යවනවා. යවලා ඉතින් එහෙම පරිවර්තනය කරන්න සහ ආපහු ඒවා data බවට පත් කරන්න අදාළ උපකරණ ඉතින් ඒවට තියෙනවා මොනවද? උපකරණ. හරි. ඒවා ඔක්කොම අපි කතා කරනවා කොහොමද data මේවා බවට පරිවර්තනය කරන්නේ, මේවා ආපහු data බවට පරිවර්තනය කරන්නේ. මේ ඔක්කොම ගැන වෙනම මේ පාඩමේදී ඉගෙන ගන්න තියෙනවා. ඒකයි මම කිව්වේ ලොකු කොටසක් මේකදී අපිට කතා කරන්න තියෙනවා කියලා. කියන්නේ මේක ඉවර වෙනකොට ළමයි මේ data communication ගැන හොඳ knowledge එකක් ඔයගලන්ට ලැබෙනවා. මොකද මේ field එක කියන්නේ ලොකු jobs ගොඩක් තියෙන field එකක්. data communication ජොබ්ස් විදියට ගත්තොත් SLT එකේද ඩයලොග් එකේද ලොකු පුළුල් කියන්නේ වාහිනී සංස්ථාවල හිරු එකේද හිරු එකේ නිවේදකයා කියන්නේ වෙනම එකක්. හැබැයි මේ මැෂින් ඔපරේට් කරන්න මේ තරංග ජෙනරේට් වෙන ඒවා බලන්න. ඉතින් ඔයාලා දන්නවනේ ළමයි වල ඉස්සර වගේ නිකන් මේ මම ඩොක්ටර් කෙනෙක් වෙනවා මං ඉංජිනේර කෙනෙක් වෙනවාම කියලා නිකන් අර එහෙම එක රස්සාවකට බලාගෙන නෙවෙයිනේ අද කාලේ ළමයි ඉන්නේ. මොකද අපි දන්න රස්සාව ඕවා වුණාට ඒවට වඩා සෑහෙන ගුණයකින් සල්ලි හම්බ කරන රස්සා ලංකාව ඇතුලේ තියෙනවා. හරි. අපි දන්න එකම රස්සාව මේක නේ අපි දැනට සාමාන්‍යයෙන් ડોක්ටර් කෙනෙක් ඊළඟට නර්ස් කෙනෙක් ටීචර් කෙනෙක් මෙහෙම අපි තියනවානේ පොඩි අර පොඩි කාලේ සෙල්ලම් කරනකොට මොකක් හරි කරනවා ડોක්ටර් ප්‍රොක්ටර් කොලී ක්ලාක් නර්ස් ටීචර් කියලා මොනවා හරි ඕම දාම එක දන්න රස්සා ටිකයි තියෙන්නේ. එහෙම නෙවෙයි. ලෝකේ පුළුල්. එතකොට කාට හරි මේ අදාළ ශේෂ්ත්‍රයේ කවදා හරි දවසක මේ වචන ටික සමහරට ඔයගලන්ට මතකුත් වෙයි. සර් මේ නෙට්වර්කින් පාඩම කරාට පස්සේ තමයි මම මේ ෆීල්ඩ් එකට යන්න ආසයි තුනේ. ඒක තමයි මුලින්ම මට පොඩි මේකක් උනේ. ඊට පස්සේ මගේ තියෙන දක්ෂතාවයත් එක්ක මම මෙන්න මෙහෙම කෙනෙක් වුණා. අද මම ලක්ෂ 10ක පඩියක් ගන්නවා. වගේ. හරි. මේකක් ඔයගලන්ට කවදා හරි එයි. මේ කරන එක ඕන වෙයි සමහර විට. හරි. දැන් අපි යමු දැන් එතකොට සංඥා කියන්නේ ඔන්න ඕවට. හරි. ඉතින් ඇත්තටම සංඥාවක් කියන්නේ කාලය මත රඳා පවතින ඉලෙක්ට්‍රොනික වෝල්ටීයතාවය. හරි. එක් උපකරණයක සිට තවත් උපකරණයක් වෙත දත්ත ගෙන යාම සංඥාවලට හැකියාව ඇත. සංඥා කියන්නේ මේ දත්ත ගෙනියන මේවට නෙවෙයි ඈ. දත්තම නෙමෙයි සංඥා කියන්නේ මතක තියාගන්න. ඒකයි මේ කියන්නේ සංඥා වලට ඕනනම් හැකියාව තියෙනවා අරන් යන්න. તો සංඥා කියන්නේ දත්ත නෙමෙයි හැම වෙලෙම. හරි. හරි. ඒ කියන්නේ මේ ලෝකේ ළමයි මේ රේඩියෝ තරංග තියෙනවා නැත්නම් ඔය අල්ට්‍රා වයලට් ඕවා තියෙනවා මේ ඉරෙන් එහෙම හදපුවක් තියෙනවා ඈ. ඒවා යම්කිසි ශක්තියක් පිට වෙන ක්‍රම. ඒතර ඉරෙන් එන ඒවා ළමයි මේ ඩිකෝඩ් කරලා ඉවරලා ඒවා නිකන් අපිට පොඩි ඩේටා බවට පත් කරගන්න බෑ. හැදිරිද? හරි. A signal is a physical quantity or electromagnetic wave that carries information. Signal can take various forms and their characteristics such as amplitude. ඒ කියන්නේ මෙහෙම එකක්. මේ සංඥා වලට තියෙනවලු හරිද? සංඥා ඉස්සෙල්ලාම අපි මෙහෙම යන්කෝ. සංඥා වර්ග දෙකක් තියෙනවා. මොනවාද ඒ දෙක? කියන්නේ කවුරු හරි? Digital signals and monologue signals ද? කියන්න. සංඥා වර්ග දෙකයි. එකක් digital signal අනිත් එක monologue signal ද? analog signal. digital signal වලට පුතේ ආංකිත නෙමෙයි මේක අංකිත කියලා හදාගන්න. digital signal වලට අපි අංකිත සංඥා කියනවා. analog signal වලට ප්‍රතිසම සංඥා කියලා කියනවා. ලියා ගන්න.
හරි. මෙන්න මේ වීඩියෝ එක බලමු පොඩ්ඩක් ළමයි. පොඩ්ඩක් ඉන්න. හරි. බලන්න ඔයාලට මෙන්න මේක පේනවද කියලා. හරිද? මේක පේනවද ළමයි? පේනවද? ඔව් සර්. ඔව්. අපි බලමු මේ difference between analog and digital signal කියලා. මේ වීඩියෝ එක පොඩ්ඩක් බලලා ඉමු අපි. හරිද? ඊට පස්සේ මේකේ සවුන්ඩ් ඇහෙනවා නම් මට කියන්න. things being described as analog or as සවුන්ඩ් ඇහෙනවද? ඇහෙනවා සර්. ඇහෙනවා. this is the wrong channel. It's like old cell phones, which used to be analog, but now they're digital. දැන් බලන්න ළමයි. මේක ලොකු කතාවක්. දැන් ඉස්සර ළමයි මෙන්න මේවා මම දැකලා තියෙනවා. මේ ඇනලොග් සෙල් ෆෝන්ස් මම දැකලා තියෙනවා. හරිද? මේ වගේ තඩි ගඩොල් භාග වගේ ඔය වයින් මම කතා කරලා තියෙනවා. හරි. අපේ ගෙදර තිබ්බේ නෑ. අපේ එහා ගෙදර මේ වගේ ගඩොල් භාග ටෙලිෆෝන් එකක් තිබ්බා. අපේ මාමටත් මේ වගේ ගඩොල් භාගයක් තිබ්බා. ඒ කාලේ හරිද? තඩි කුරක් තියෙනවා. මේවා ඇනලොග් සෙල් ෆෝන්ස්. ඒතර දැන් අපි පාවිච්චි කරන්නේ මොනටල් සෙල් ෆෝන්ස්ද? ඩිජිටල් සෙල් ෆෝන්ස්. බලමු මොකද්ද මේ ඇනලොග් එකේ ඩිජිටල් එකේ වෙනස කියලා. At this point, most countries have either changed or in the process of changing their television transmissions from analog to එතකොට ළමයි දැන් මේ ටෙලිවිෂන් ට්‍රාන්ස්මිෂන් එක තියෙනවනේ ලෝකේ. ඒකත් ඇනලොග් වල ඉඳන් මේ වෙනකොට මොනටල් වලට සම්ප්‍රේෂණය වෙමින් පවතිනවද? ඩිජිටල් වලට සම්ප්‍රේෂණය වෙමින් පවතිනවා. සමහර ඒවා නම් දැනටමත් ඩිජිටල්ම වෙලා සම්පූර්ණ. හරිද? digital as well. Clocks can be digital. අන්න දැන් තමයි ඕගොල්ලන්ට ඩිජිටල් ඇනලොග් එක හොඳටම තේරෙන්නේ. මේ කියන්නේ මේ කට්ට කැරගෙන ඒවට කියන්නේ පුතේ ඇනලොග් ෆෝන්ට් මේ ඇනලොග් කියලා. ඒතර අපේ ඔයාලගේ දැන් ඔය 12.1 කියලා ඉලක්කම් පේනවා නම් ඒවට කියනවා ඩිජිටල් ක්ලොක් කියලා. හරි. Clocks to learn the difference between analog and digital electronic. ඒ කියන්නේ සරලව පුතේ ඔය කටු කැරගෙන මොනවා හරි එහෙම තියෙනවා නම් අපි ඒවට කියනවා ඇනලොග් කියලා. ස්පීඩ් මීටරයක් කියන්නකො. කට්ට කැරගෙන එකක් නම් අපි කියනවා ඇනලොග් කියලා. හැබැයි නිකන් ඉලක්කම් පෙන්නන ඩිජිටල් එකට අපි කියනවා ඩිජිටල් කියලා. There are no whole numbers on the base of this clock. We can always tell how many minutes have elapsed just by looking at how far the minute hand is between the two numbers. When we look at a digital clock, all it can do is show us for each digit of the time the numbers 0 through 9. Even if we zoom in really, really close, we can't see how close the clock is. ළමයි දැන් මේකේ මෙයා කියන්නේ මේ ඩිජිටල් ඒවැය පුතේ බිඳුවේ ඉඳන් කීය වෙනකන් ඉලක්කම්ද අපිට පෙන්වන්නේ කියන්න 9 වෙනකම්. 9 වෙනකන් හිතන්නකෝ දැන් වෙලාව 12:38යි කියලා. හැබැයි අපිට හිතා ගන්න බෑ මේ ඩිජිටල් ඒවැය පුතේ තියෙන සියලුම සංකලන පෙන්වන්නේ නැහැ අපිට. හරිද? ඒ කියන්නේ 38 පෙන්නනවා ඊළඟට 39 පෙන්නනවා. 38යි 39යි අතර කොච්චරක්ද කියලා අපිට ඩිජිටල් වලින් බලා ගන්න බෑ. එක්ක 38යි එක්ක 39යි. හැබැයි ඔයාලා හිතන්න මේ ඇනලොග් ක්ලොක් එකේදී පුතේ දැන් බලන්නකෝ මේ. දැන් මෙන්න මේකේ වෙලාව බලන්න ඔයාලා. මෙන්න මේකේ වෙලාව. කියන්න මට වෙලාව. 8යිද 8ට ළඟයිද? 8ට ළඟයි. 8ට ළඟයි. 8ට විනාඩියයි තියෙන්නේ. හැබැයි මෙතන ඔයාලට තප්පර කට්ටක් තිබ්බනම් දැන් හිතන්නකෝ තප්පර කට්ට මෙහෙම ගිහිල්ලා මෙන්න මේ 11 ගාවට විතර එනකොට ඔයාලා දන්නවා තව තප්පර 3කින් කීයයි කියලා. හරියට. 8යි කියන්නේ. ඒ කියන්නේ 8 කියන මිනිත්තුව තවත් 60කට බෙදලා හරිද? ඒ 60ත් ගත්තාම තප්පර කට්ටත් ඔයාලට තේරෙනවා ඒකත් මේ තප්පරේ ඉඳන් මේ තප්පරේට යන අතර කාලය බව ඔයගලන්ට ඇස් දෙකෙන් පෙන්නනවා මේ ඇනලොග් වලදී. කියන්නේ ඇනලොග් කියන්නේ පුතේ එකිනෙකට වෙනස් සංකලන සියල්ලම තියෙන එකකට තමයි ඇනලොග් කියන්නේ. යම්කිසි දේවල් දෙකක් අතරේ එකිනෙකට වෙනස් ඒවා ඔක්කොම තියෙන එකට ඇනලොග් කියනවා.
හැබැයි ඩිජිටල් කියන්නේ පුතේ එයාගේ තියෙන දෙකයි. 1.58 1.59 අන්න එහෙම. එක්ක high එක්ක low. ඒකට තමයි ඩිජිටල් කියන්නේ. just by looking at how far the minute to the next digit. So this means the increments of time are fixed to certain digits or levels. Okay. I know you're asking me, how does this all apply to electronics? Let's use this to talk about analog electronics first. So we got to go back to the analog clock. As the clock's hands sweep across its face, the time display is continuously updated with nearly infinite precision. The key here is the continuous change. Analog signals ඉතින් අපි මේකට කියනවා continuous change එකක් කියලා. මොනනිවස් change එකක්ද? මේ ඇනලොග් වල තියෙන මොනනිවස් එකක්ද? වචනේ කියන්නකො මම සිංහල එක පස්සේ කියන්නම්. ඇනලොග් වල තියෙන continuous. are signals that are continuously variable, or in other words, continuously changing, just like the time on the clock. As we learned in the video on the different ඒ කියන්නේ පුතේ continuously වෙනස් වෙනවා කියන්නේ අපි මේකේ voltage එකයි කාලයයි අතර ප්‍රස්ථාරයක් ඇන්දොත් ඒ ප්‍රස්ථාරයෙන් එකකට වෙනස් ඒවා ඒ කියන්නේ යට ඉඳන් උඩට එක එක අගයන් තියෙනවා. හැම වෙලේම වෙනස් වෙනවා ඒ අගය. මේ පැත්තට කාලය ගත්තොත් එහෙම හැම මොහොතකම කාලයට අනුව වෝල්ටීයතාවය වෙනස්. එක විදියට තියෙන්නේ නැහැ. අපි කියනවා සන්තතිකයි කියලා. ඒකයි continuous කියන්නේ. 60 hertz. Imagine that we had the ability to stop time and look at the voltage. Okay, I know, දැක්කද යම් කිසි කාලයකදී voltage එක බැලුවම එක අගයක්. but what I want to show you is that as we move across in time, that the voltage value වෙන is කාලයකදී බැලුවම තව අගයක්. constantly changing. This doesn't mean that it's only found in the wall sockets or through AC. It's just a very good example. In fact, there are sensors like this accelerometer which provides an analog output. This sensor varies its output voltage depending on how much acceleration is occurring. If you want to use that analog voltage with a digital system like an Arduino, then you're going to need to convert that signal to digital first. Going back to the digital clock, remember that time can only be represented by a fixed number of symbols like 0 through 9. The same thing is true in digital electronics. The digital signals can only be represented with fixed symbols like 0 and 1. ඩිජිටල් වල එහෙම නැහැ නේ. එක්ක බිංදුව එක්ක එක. දෙකයි තියෙන්නේ. But how do you get those zeros and ones? Well, it turns out that they're formed from voltage. Digital signals can have both a high level and a low level. And so what this means is that at 0 volts, these signals දැන් මෙන්න මේ data එක ළමයි ඩිජිටල් කරනවා කියන එකේ තේරුම තමයි යම් කිසි කරන්ට් එකක් පාවිච්චි කරලා බිංදුව නම් අපි හිතා ගන්නවා එක්ක උස නැත්නම් යට කියලා හිතාගෙන බිංදුව නම් උසයි එක නම් යටයි. අන්නේම high low යම් කිසි voltage අගයන් දෙකක් පාවිච්චි කරලා ඒ දෙක වෙනස් කර කර හැමදාම ඒ voltage දෙක තමයි අපි බිංදුවටයි එකටයි පාවිච්චි කරන්නේ. considered a digital zero. And then at some high voltage, say like 5 volts, දැන් the මේකේ බිංදුව නම් low voltage එකක් එක නම් high voltage එකක් use කරලා තියෙනවා. එකම අගේ දැන් මේක volt බිංදුවයි නම් මේක volt 5යි. හැම වෙලේම එච්චරයි. 5ට වඩා වැඩි වෙන්නෙත් නැහැ. බිංදුවට වඩා අඩු වෙන්නෙත් නැහැ. considered the digital. As it turns out, digital isn't quite this absolute. Depending on the transistor technology being used, there's a range that the signal might be considered a 0 or 1. For example, on this Arduino Uno, a digital 0 is considered 0 volts up to 0.5 volts, while a digital 1 is anywhere from 3.5 volts up to 5 volts. And so there's these two bands where there's the low and the high. The area between the low and the high is an undefined area. එතකොට මේ low එකයි high එකයි අතර ප්‍රදේශයක් පෙන්නනවාද මේ digital වල? එක්ක බිංදුවයි එක්ක 5යි. ඒ අතර අගයක් එනවද කවදාවත් digital වල? නෑ සර්. නෑ. Signal with the voltage in this zone is considered a 0 or a 1. Because digital logic needs to have a value associated with it, this undefined region will get turned into ones or zeros. Problem is, we can't always predict which one that they will be. The key to understanding the difference between analog and digital is to remember that analog voltages continuously change, while digital ඇනලොග් එකේදී ඔය voltage එක ළමයි හැම වෙලේම වෙනස් වෙනවා. ඩිජිටල් එකේදී එකම නියත අගයක් තියෙන. නියත කියන්නේ එක්ක බිංදුවයි එක්ක 5යි. when you
turns out that digital signals are actually analog signals, where the voltage levels have special meanings. හරි. දැන් ළමයි මගේ ඔළුව විතරයි පේන්නේ. හරි. දැන් අපි ආපහු යන්කෝ ටියුට් එකට. දැන් ඔයාලට පේනවද මොකද්ද බලමු එතකොට ඩිජිටල් සිග්නල් එකක් කියන්නේ බලමු. දැන් පොඩි අයිඩියා එකක් තියෙනවනේ. අඛණ්ඩ විදුලි සංඥාවක් ලෙස ගමන් නොකර කුඩා විදුලි සංඥා වශයෙන් වෙනස් වෙමින් පරිපථ ඔස්සේ ගමන් කරන සංඥා අංකිත සංඥා ලෙස හැඳින්වේ. ඒක ඉංග්‍රීසි වලින් අපි තව ටිකක් වැඩිපුර පැහැදිලි කරලා දෙනවා. A digital signal is a discrete මම අර කිව්වේ discrete කියන්නේ පොතේ අර නියත කියන්නේ. Discrete waveform that represent information using binary code. ඒ කියන්නේ digital signal එකක් කියන්නේ පොතේ මේ signal එකක්. ඒක හැබැයි පාවිච්චි කරන්නේ බිඳුව හෝ එක නිරූපණය කිරීමට. It has specific discrete levels or stages, making it easier to process at the transmit reliably over long distances. සාමාන්‍යයෙන් එතකොට මේ digital signal අපිට long distances යවා ගන්න පාවිච්චි කරන්න පුළුවන්. Digital signal are less susceptible to noise and distortion. මෙන්න මේක highlight කරගන්න. compare to analog signal. මේක මම කියන්නම් මොකක්ද කියලා. මෙතන සිග්නලෙන් ලියාගන්න ළමයි මේ noise එකයි distortion එකයි කියන්නේ මොකක්ද කියලා අපි ඉස්සරහට පැහැදිලි කරනවා. ඔයාලා මෙතන ලියාගන්න නිකන් analog signal වලට සාපේක්ෂව සිංහලෙන් ලියාගන්න. analog signal වලට සාපේක්ෂව digital signal බාධා වීම වලට ඔරොත්තු දෙක. analog signal වලට සාපේක්ෂව digital signal බාධා වීම වලට ඔරොත්තු දෙක. ඒ කියන්නේ digital signal වෙනස් වෙනවා අඩුයි ළමයි බාහිර බලපෑම් නිසා. රත් වෙලා වයර් එක රත් වෙලා හරි මොනවා හරි වෙලා ඒක වෙනස් වෙන්න තියෙන ප්‍රවණතාවය අඩුයි digital signal වල. ഘോഷාවල් අනම්මනම් දැන් අපි කෝල් එකකින් කතා කරනකොට digital signal එකකින් දැන් වෙන වෙන සද්දයකට මිශ්‍ර වෙලා හෙන්න තියෙන chance එක අඩුයි කියලා කියන්නේ. එක එක දේවල් හින්දා. කාන්දමක් ළඟ තිබ්බ කියලා සද්ද වෙනස් වෙන්නේ හෝ data එක වෙනස් වෙන්නේ නැහැ digital signal වල. හැබැයි analog වල එහෙම වෙනවා. ඒකයි ඔය කියන්නේ. දැන් මෙන්න තියෙන උදාහරණයක් digital signal වල. හරි. එතකොට මෙන්න තියෙනවා ළමයි මේ digital signal වල වාසි ටිකක් තියෙනවා. මේකේ පහළ හරි. මේක නම් ළමයි මම ඉංග්‍රීසි වලින් දීලා නැහැ මේ කොටස. බලන්න මේ වාසි මොනවද කියලා. digital signal වල තියෙන වාසි ටික චුට්ටක් බලන්න මොනවද කියලා. පළවෙනි එක මොකද්ද? අංකිත සංඥා නිපදවීමට IC පාවිච්චි කරනු ලැබේ. අන්න. මේ digital signal හදන්න පාවිච්චි කරන්නේ මොන සීද? IC. ඒ හින්දා පිරිවැය අඩුයි. cost එක අඩුයි ළමයි. ඒ කියන්නේ ඔයාලා හිතන්න digital signal හදන්නද වැඩිපුර සල්ලි යන්නේ analog signal හදන්නද වැඩිපුර සල්ලි යන්නේ? කියන්නේ මොනවා හදන්නද වැඩිපුර සල්ලි යන්නේ? කතා කරන්න. ඇනලොග් ඒවා හදන්න. ඔව් ඇනලොග් ඒවා හදන්න සල්ලි වැඩිපුර යනවා.
ඩිජිටල් ඒවා හරිය ලාභයට හදන්න පුළුවන්. මොකද ඔය කඩේ තියෙන IC තමයි පාවිච්චි වෙන්නේ ඩිජිටල් සිග්නල් හදන්න. ඊළඟට ළමයි අපි ඉස්සරහට ඉගෙන ගන්න වචනයක් මම මේ පොඩ්ඩක් සමහර ඒවා පුතේ අතෑරලා යන්නේ ඉස්සරහට ලොකුවට කතා කරන්න තියෙන හින්දා. සිංහලෙන් බහුපතකරණය නැත්තම් මල්ටිප්ලෙක්සින් කරන්න පුළුවන් ඩිජිටල්. ඇනලොග් බෑ. ඊළඟට ඩිජිටල් සිග්නල් වලට පුතේ එන්ක්‍රිප්ෂන් කරන්න පුළුවන්. ඒකත් ඉස්සරහට තියෙන ලොකු මාතෘකාවක්. ඒ කියන්නේ අපි යවන data එක පුතේ වෙන කාටවත් මග ඉන්න පාර්ශවයකට ගන්න බැරි වෙන්න වෙනස් කරලා රහස් කේතනය කරලා යවන්න පුළුවන්. ඒකට කියනවා එන්ක්‍රිප්ෂන්. ඉතින් හිතන්නකො ඩිජිටල් සිග්නල් පාවිච්චි කරන එක මරු ඉතින් මැදදී කාටවත් ඒ සිග්නල් එක අල්ලගන්න බෑ. යවන දෙන්න අතරේ පමණයි. රජයට හෝ මේ කාටවත් ඒක හොරෙන් සවන් දෙන්න හෝ මුකුත් කරන්න බෑ. WhatsApp කෝල් එකක් ගන්නකොට පුතේ මැද ඉන්න පාර්ශවයකට ඒක ගන්න බෑ මොනවද කතා කරේ කියලා. දෝෂ හඳුනා ගන්න සහ නිවැරදි කරන්න පහසුයි. සම්ප්‍රේෂණයේදී එකතු වන බාහිර ශබ්ද පහසුවෙන් වෙන් කරන්න පුළුවන්. මම මේක ඉංග්‍රීසි එක දෙන්නම් පිට මේ ටික. සම්ප්‍රේෂණයේදී සිදුවන බාහිර ශබ්ද පහසුවෙන් වෙන් කරන්න පුළුවන්. නොයිස් එක වෙනම අයින් කරලා ගන්න පුළුවන්. ඒ වගේම ස්ටෝර් කිරීමේ හැකියාව හරි ලේසියෙන් තියෙනවා. පහසුවෙන් ගබඩා කිරීමේ හැකියාව පවතී. එන්න මේ ටික highlight කරගන්න. බාහිර ශබ්ද වෙන් කිරීමේ හැකියාව, ඊළඟට දෝෂ හඳුනා ගැනීම පහසුයි. ඊළඟට මේක තියෙන අවාසි තමයි මේවා ඇනලොග් එකක් ඩිජිටල් කරනකොට පරිවර්තනයේදී දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ඩිජිටල් ඒවා සම්ප්‍රේෂණය කරන්න අපි කියනවා බෑන්ඩ්විඩ්ත් එක. ඒකත් මං ඉස්සරහට කියලා දෙන වචනයක්. ඒ නිසා මෙතන ලොකුවට කියන්න යන්නේ නැහැ. බෑන්ඩ්විඩ්ත් එක ගොඩක් ඕනේ. නිකන් හිතන්නකෝ ඩිජිටල් සිග්නල් එකක් කියන්නේ නිකන් පත ලොරියක් වගේ. ඒකට නිකන් ඔයාලගේ ගමේ පාරේ යන්න අමාරුයි වගේ එකක්. ඒකට යන්න නම් ලොකු පාරවල් හදන්න ඕනේ. අන්න එහෙම කතාවක්. බෑන්ඩ්විඩ්ත් එක ගොඩක් ඕනේ ඩිජිටල් සිග්නල් වලට. හරි. ඊළඟට අපි යනවා ඇනලොග් සිග්නල් වලට. ඔන්න ඇනලොග් වල මෙන්න මේ වගේ රූප සරහනක් තමයි තියෙන්නේ. ඒවට අපි කියනවා අඛණ්ඩ විදිහට යන්නේ කියලා. කන්ටිනියස් කියලා කියන්නේ ඔය අඛණ්ඩ කියන එක ළමයි. හරිද? අඛණ්ඩ තරංග ස්වරූපයෙන් ගමන් කරන්නේ. හරිද? සාමාන්‍යයෙන් ඔකට උදාහරණ විදිහට තමයි ආලෝකය, ශබ්දය, උෂ්ණත්වය වගේ ඒවා තමයි අපි මේ ඇනලොග් වලින් ගොඩක් වෙලාවට නිරූපණය කරන්නේ. An analog signal is a continuous waveform. අර අඛණ්ඩ කියලා කිව්වේ ඒකයි. It can take on an infinite number of values within given range. කියන්නේ යම් කිසි කාල පරාසයක් අතර එකිනෙකට වෙනස් ආකාර අනන්තයක් විතර මේකට තියෙනවා කියලා කියන්නේ infinite number of values. මේ දෙකත් highlight කරගන්න. මේකේ තියෙන වාසිය තමයි පුතේ මේකට අවශ්‍ය වෙන්නේ අඩු බෑන්ඩ්විඩ්ත් එකක්. අවශ්‍ය වෙන්නේ අඩු බෑන්ඩ්විඩ්ත් එකක් මේක යවන්න. මේකේ තියෙන වාසිය. අනිත් ඒවා ඔක්කොම ඉතින් අවාසි තමයි. අර නොයිස් එක එනවා. ඒ ඔක්කොම මේකේ තියෙනවා. නොයිස් එක අනම්මනම් ඔක්කොම ටික මේකේ තියෙනවා. මල්ටිප්ලෙක්සින් කරන්න බෑ. එතකොට මොනවද? එන්ක්‍රිප්ට් කරන්න බෑ. ඒ ඔක්කොම මේ සිග්නල් එකේ අපිට අහු වෙනවා. හරි. ඔන්න අපිට ඊළඟට තියෙන්නේ පුතේ මේ සංඥාවක ප්‍රධාන ගුණාංග ටික ඉගෙන ගන්න. මම ඒ ටික ඔයගලන්ට ලබන සතියේ කියලා දෙන්නම්. සංඥාවක ගුණාංග ටික. දැන් විස්තරය නම් මනම් ওই ටික ආපහු මම කියලා දෙන්නම්. O level science වලට තිබ්බා මේ ටික. පොඩි දේවල් ටිකක් බය වෙන්න එපා. හරි. සහ හොඳට මතක තියාගන්න මේකේ මේ නෝට් එක බරපතල විදියට තිබ්බට පුතේ දැන් තරංගායාමය කියන්නේ මොකද්ද, සංඛ්‍යාතය කියන්නේ මොකද්ද කියලා ෆිසික්ස් මට්ටමට දැනුමක් ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. IT වලදී තරංගායාමය කියන්නේ මොකද්ද කිව්වම නිකන් මෙහෙම නිකන් ස්ථපුර නිකන් පළලට තියෙනකොට ඒක තරංගායාමය වැඩි. එහෙමවත් ඇත්තටම අහන්නේ නැහැ. විභාග ප්‍රශ්නිකදී කවදාවත් තරංගායාමයේ වැඩි එක මොකද්ද අඩු එක මොකද්ද කියලා ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒක භෞතික විද්‍යාව.
හරි භෞතික විද්‍යාව බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි ඉතින් අපි ඉගෙන ගන්නාම අර කියන්නේ ඇත්තටම ඉතින් මේකේ කවදා හරි ජොබ් එකක් හරි මොකක් හරි කරද්දී ඒ දැනුම තියෙන්න බෑ කාට හරි. සංඥාවක මොකද්ද තරංගායාමය කියන්නේ මොකද්ද කියලා, වේව් ලෙන්ත් එක කියන්නේ මොකද්ද කියලා, ෆ්‍රීකවන්සි එක සංඛ්‍යාතය කියන්නේ මොකද්ද කියලා ඔයගොල්ලන්ට අයිඩියා එකක් තියෙන්න බෑ. ඒ නිසා ඒ ටික ඔක්කොම ටියුට් එකට දාලා තියෙනවා. ඒවා ලොකුවට හිතන්න යන්න එපා. බුදු අම්මෝ මේක අමාරුයි, මේ පිස්සු හැදෙනවා මේක කියලා ලොකුවට හිතන්න යන්න එපා ඔයගොල්ලෝ. හරි. සහ මේ ටියුට් එකේ ඔයාලට තේරෙනවා ඇති මේ කොටසෙත් අනිකර කියවන් හයිලයිට් කරන් යන්න ගෙවල් ගොඩක් තමයි තිබ්බේ. හරිද? ඊළඟට ලබන සතියේත් ඒ වගේ ටිකක් තියෙන. හැබැයි එහෙම කියලා මේ පාඩම සම්පූර්ණ හැමත් නැහැ. සම්පූර්ණයෙන්ම තියෙන්නේ මෙහෙම මේවත් නෙවෙයි. එක අමුතු කතන්දර ගොඩක් මේ පාඩමේ තියෙනවා. හරි. ඉතින් අදට මේ මම යන්නම්. ලබන සතිය වෙනකොට සියලුම දෙනා ළමයි අනිවාර්යයෙන්ම පේමන්ට් එක කරන්න. මොකද ලබන සතියේ ඉඳන් ඒ පේමන්ට් එක කරපු අයව තමයි ක්ලාස් එකට ජොයින් කරගන්න වෙන්නේ. හැම ක්ලාස් එකකටම මේ නීතිය දාන්න වෙනවා. ලබන සතියේ නෙක දෙවෙනි සතියේනේ. ඒ නිසා ක්ලාස් ෆීස් කියවලා මේ WhatsApp එවන්න රිසිට් එකට. හරි. එහෙනම් අදට ගිහින් එන්නම්. දැන් ඔන්න ඡන්ද චුට්ටක් බලන්න. හරි. ආයුබෝවන් කට්ටියට. අයිබෝන් අයිබෝන් සර් සර්. thank you sir